साधुकारयतेन समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बपापस्सकरणं कुशलस्स उपसंपदा सचित्त पर्योदपनं एतं बुद्धानुशासनं नमस्कार वेवा बुदुर्वनट समदा बुदु हिमि शरणयमि नमस्कार वेवा दम्वनट समदा सदहं शरणयमि नमस्कार वेवा संगर्वनट समदा महासंग शरणयमि नमस्कार वेवा तुरुवनट समदा तिसारण शरणयमि अनंत ससर पटन वे मोहत दक्वा मेलවට පහළ වුණා වූ සියලු බුදුවරයාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට මහා රහතුන් වහන්සේලාට සිව්වණක් පිරිසටම මාගේ සිත කය වචනය යන සිදුරින් යම් වරදක් සිදු වුණා නම් මට සමාව දෙනසේක්වා දෙවනුවද මට සමාව දෙනසේක්වා साधु श्रद्धा बुद्धि संपन्न पिंगतुनि पिलगम संस्थाला भूमिय तुल पिलगम वत्त संस्थाला भूमिय तुल සෑම මාසකම තුන්වෙනි ඉරුදිනට පවත්වන්නට යෙදුණු සීල සමාදාන වැඩසටහනයි විශේෂ කරුණක් හැටියට 2026 වර්ෂයේ ප්‍රථම වර්ෂ සමාද මේවා සමාදන් වුණේ බොහෝ පිරිසක් එකතු පාදා වෙලා මේ උතුම් පින්කම් සිද්ධ කරන්න දවසින් දවස වැඩි දියුණුවටපත් වෙමින් බොහෝම ධර්මදර විනයදර උපාසක උපාසිකාවන් පිරිසක් බිහි වෙන ගමන් මේ මොහොතේදීත් අපි සාකච්ඡා කරන්න කල්පනා කරන්නේ සබ්බපාපස්සකරණ සියලු පවකම් වලින් දුර වෙන්න අකුසල කර්මයන්ගේ වෙන්න වාසය කරන්න කුසලස්ස උපසම්පදා කුසල් සිත උපදවා ගන්න රාගය ද්වේෂය මෝහය සයවු සිතක් උපදවා ගන්න කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණ තමන්ගේ සිත දමනය කරගන්න මේ ඒ අතර විසිරෙන තමන්ගේ සිත දමනය කරගන්න සචිත්ත පරියෝදපණ ඒතම් බුද්ධ අනුශාසන එයයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඉතින් එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම අපි කාලේ නහත්ති නොකර සතර සතිපට්ඨානය ප්‍රගුණ කරන උපාසක පිරිසක් හැටියට මේ මොහොතේදී අපි ඒ අනුවම කටයුතු කරමු. තමන්ගේ කුසල් සිත උපදින විදිහට කටයුතු කරමු. ඉතින් එහෙනම් පින්වතුනි මම මේ ඉවරදා ධර්මයක් ශ්‍රවණය කරනකොට මම පොඩි කටසටහනක් ගහගත්තා දේශනාවෙන් ප්‍රධාන කාරණාවක් හැටියට ඔබේ සිත ලෙඩ වෙලා. අපි ලෙඩ්ඩු. මේ කෘතඥ ස්වභාවයෙන් ඉන්න සියලුම දෙනා ලෙඩ්ඩු. ඉතින් ඒ නිසා ඔබේ සිත ලෙඩ වෙලා කියලා දන්නවද?
ඔබේ සිත ලෙඩ වෙලා කියලා දන්නවද? ඒකෙච්චර කල්පනාවක් නෑ නේද? අපි නිකන් ඔය කනවා බොනවා සිල් සමාදන් වෙනවා ඉතින් තියෙන පාඩයක් කියවනවා ඒ සූත්‍ර දේශනාවන් කියවනවා එහෙම ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යෙදීගෙන ඉන්නෝ නිසා තමන්ගේ සිත ලෙඩ වෙලා කියලා දන්නේ නෑ. අපි කායික රෝගයක් ආවම නම් ඩිස්පැන්සරියට ගිහිල්ලා බේත් ටිකක් අරගෙන තමන් ඒක පරිශීලනය කරලා ඒ කියන්නේ බේත් බීලා හොඳ වෙනවා. හොඳ කරගන්න. නමුත් තමන්ගේ සිත ලෙඩ වුණා කියලා කිසිම දොස්තර කෙනෙකුට අහු වෙනවද? සිත ලෙඩ වුණා කියලා කිසිම දොස්තර කෙනෙකුට අහු වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපේ සිත ලෙඩ වුණා කියලා දැනගන්න ඕනේ. ලෙඩ වුණා කියලා දැනගත්තේ නැත්නම් බේත් හොයන්න ඕනද? බේත් හොයන්න ඕනේ. උපාසක උපාසිකාවන්ගේ සිත ලෙඩ වෙලා කියලා දැනගත්තොත් විතරයි බේත් හොයන්න ඕනේ. බෞද්ධයන් හැටියට අද දවසේදී අධිශීලයකටපත් වුණු උපාසක උපාසිකාවන් තමන්ගේ සිත ලෙඩ වෙලා කියන කාරණාව නිසා තමයි මේවා සමාදන් වුනේ. නැත්නම් වෙන කායික රෝග වලට සිල් සමාදන් වුණාට ලෙඩ හොඳ වෙන්නේ නැහැ. එහෙම එකක් නෑ. දැන් සිතේ තමා ලෙඩ තියෙන්නේ තමන්ගේ සිත ලෙඩ වෙලා කියලා දන්න උපාසක පිරිස තමා ආද ඇවිල්ලා පෙරවස් සමාදන් වුනේ. සිතේ වුණොත් තියෙන ලෙඩ කෙලස්. එතකොට රාගය, ද්වේෂය, මෝහය තුලින් තමන්ගේ සිත අපිරිසුදු වෙනවා. අපිරිසුදු වීම තුලින් රෝග හට ගන්නවා. තමන්ගේ සිත අපිරිසුදු වීම තුලින් රෝග හට ගන්නවා. එතකොට අපි කල්පනා කරලා බලමු සිතේ මොනවද අපිරිසුදු වෙන්නේ? රාගය, ද්වේෂය, මෝහය තුලින් අපිරිසුදු සිතුවිලි වලින් තමන්ගේ සිත අපිරිසුදු වෙනවා. එහෙනම් ඒ අපිරිසුදු වෙන සිත පිරිසුදු කරගන්නයි අපිට අවශ්‍යයි. එහෙනම් තමන්ගේ සිත ලෙඩ වෙලා කියලා දැන් දන්න ඕනේ. ලෙඩ වෙලා තියෙන්නේ රාගය, ද්වේෂය, මෝහය තුලින්. එතකොට අපි උත්සාහයක් දරන්න ඕනේ මේ ලෙඩ නැති කරගන්න. කවුරුත් නිරෝගී වෙන්න කැමතිනේ. හැමෝම නිරෝගී වෙන්න කැමති. කායික රෝග සුව වෙනවට කවුරුත් කැමති නේද? මානසික රෝග සුවපත් වෙනවට කවුරුත් කැමති නේද? ඉතින් ඒකයි. එහෙනම් අපි අද දවසේ පෙරවස් සමාදන් වුණේ කායික රෝගත් මානසික රෝගත් සුවපත් කරගන්න. නේද? දැන් බලනවා කල්පනා කරලා උදේ ඉඳන් හවස වෙනකොට ධර්ම දේශනාවන් වලට සවන් දීලා භාවනා කරලා අවසානයේ සවස් කාලය වෙනකොට තමන්ගේ තිබුණු රෝග ටික හොඳ වුණාද කියලා. ලෙඩ ටික සුවපත් වුණාද කියලා බලන්න. ලෙඩ සුවපත් වුණා. සුවපත් උනේ නැත්නම් එදා දවසේ හරියට පරිශීලනය කරලා නැහැ ධර්මය. හරියට පරිශීලනය වෙලා නැහැ. ඒ නිසා අද දවසේ වැඩසටහන් කරගෙන යනකොට හවස් වෙනකොටත් තමන්ගේ සිත සුවපත් තරමත් දුරට 100%ක් සමහර විට වෙන්න බැරි වෙයි. තරමත් දුරකටවත් තමන්ගේ සිත සුවපත් කරගන්න ඕනේ. මේ සිත සුවපත් කරගුවාම පින්වතුනි කය සුවපත් වෙනවා. ඉබේම වෙන දෙයක්. සිතක් තිබුණොත් විතරයි කයක් පවතින්නේ. නැද්ද? සිතක් නැති කයක් කොහේ හරි පවතිනවද? නැහැ. එහෙනම් සිත සුවපත් කරගුවාම කායික රෝග සුවපත් වෙනවා. සරල දෙයක් අපි ඒක කරන්නේ නැතුව මේ ඉන්නේ. සරල දෙයක් අපි ඒක කරන්නේ නැතුව ඉන්නවා. එහෙනම් පින්වතුනි ප්‍රඥාවන්තයන් හැටියට බෞද්ධ පින්වතුන් අද දැනගත්තා මේ සිත තමයි රෝග ලෙඩ වෙලා තියෙන සිත තමයි ලෙඩ වෙලා තියෙන සිත තමයි සුවපත් කරන්න ඕන. සිත සුවපත් කරන්න නම් මොකද කරන්නේ? රාග දේශ මොහ නැති කරන්න ඕන කොහෙද? සිතේ. දැන් බහුශ්‍රත ගණයටපත් වුණු උපාසක අම්මලා ඒවා දාන්නවා. එතකොට සිතේ රාග දේශ මොහ නැති කරනවා නම් කෝ සිත? සිතේ රාග දේශ මොහ නැති කරන්නනේ ඕන දැන් ලෙඩ සුවපත් කරන්න නම් සිතේ. එතකොට සිතකෝ මේවා අපි කලින් කියලා දීලා තියෙනවා. නමුත් ඒවා ප්‍රගුණ කරලා නැවත ආවර්ජනය කරගන්න ඕන හින්දා තමයි මම ප්‍රශ්න ගෙනාවේ. දැන් සිතේ තමයි අපිරිසුදුකම නැති කරගන්නේ. සිතේ තමයි අපිරිසුදුකමට කියන්නේ රාග දේශ මොහ හට ගන්නවා කියලා. රාග දේශ මොහ හට ගන්නවා නම් ඒ රාග දේශ මොහද කොහෙද හටගන්නේ? සිතේ. සිත කොහෙද? සිත අඳුරන්නේ නැතුව අපිට මේ ලෙඩ හොද කරන්න පුළුවන් වෙන්නේ. සිත අඳුරන්නේ නැතුව කවදාවත් ලෙඩ සුවපත් කරන්න බෑ. එහෙනම් සිත අඳුරන්න ඕනේ. දැන් පින්වතුනි කයද සිතද නිවන් දකින්නේ? සිතනේ. එතකොට සිත නිවන් දකින්න ඕන සිත අඳුර ගන්න එපායි. නේද? රෝග සුව කරන්නේ සිතේ නම් සිත අඳුර ගන්න එපායි. එහෙනම් ප්‍රධාන කාරණාව සිතනේ අඳුර ගන්න ඕනේ. එතකොට සිත කෝ? සිත කොද? කල්පනා කරන්න. සිත වාසය කරනවා. සිත හොයා ගන්න ඕනේ. දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යචිත්තං සංයමොස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. මාර බන්ධනෙන් මිදෙන එක නෙමෙයි නිවන් දකින්නවා කියන්නේ. මේ සිත සුවපත් කරනවා කියන්නේ මාර බන්ධනෙන් මිදෙන එක. එතකොට ඒක කරගන්න නම් මේ සිත තියෙන තැන දැනගන්න එපා.
දැන් ගාථාව විතකුණාද කොහේ සිත තියෙන තැන? ඇත්තට රූපයක් දකිනකොට සිතයි උපදිනවා. මට හදයක් ඇහෙනකොට ආයතන හයක් තියෙනවා මේ නිෂ්පාදනය කරන අකුසල කර්ම නේද? මේ සියලුම සිතුවිලි සංස්කාර ගොඩ නැගෙන්නේ මේ ආයතන හය තුලින්. ඇස කන නාසය දිව ශරීරය මනස තුලින්. එතකොට ඒ ආයතන හයෙන් සිත නිර්මාණය වෙනවා නම් ඒ නිර්මාණය වෙන විදිහක් දැනගන්න ඕනේ. නිර්මාණය වෙන්නේ ආයතනයේට අරමුණක් එනකොට. ඒ කියන්නේ ඇසට රූප, කනට ශබ්ද රූප, දිවට රස රූප, නහයට ගාන රූප, කායට පහස රූප, මොළයට මතක් වීම කියන එක රූප. ওই රූප ටික එකතු වෙනකොට තමයි සිතක් හටගන්නේ. දැන් රාග දේශ මොහ නැති කරන්න කියනවා. ඇහැට රූපයක් පේනකොට මොකද කරන්න ඕනේ? ඇහැට රූපයක් පේනකොට හටගන්නේ මොනවද? රාග දේශ මොහ. ඇහැට රූපයක් හටගන්නකොට කෘතඥ ස්වභාවයේ සිතක් තියෙන කෙනෙකුට රාග දේශ මොහ හටගන්නවා. රාගය හටගන්නවා, ද්වේෂය හටගන්නවා, මෝහය හටගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත තමයි නිවන් දක්වන්න ඕනේ කියන කතාව. ඈ කුසල සුපසම සචිත්ත පරියෝදපණං වේදං බුද්ධානුශාසන. සිත දමනය කරගන්න කියනවා. මේ රාග දේශ මොහ වලට ඒ අත දුවන මේ සිත දමනය කරගන්න කියනවා. දමනය කරගත්තොත් තමන් දිනුවා. නේද? එතකොට මේ ආයතනයේ අරමුණක් ආවට පස්සේ තමයි රාග දේශ මොහය ඇතිවෙන්නේ. එතකොට ආයතනයේ සනයකින් අරමුණක් එනකොටම තමන් දක්ෂ වෙන්න ඕනේ. එතන රාගසිත උපදින්න නැතුව ඉන්න. එතන ද්වේෂ සහගත සිත උපදින්න නැතුව ඉන්න. එතන මෝහ සහගත සිත උපදින්නේ නැතුව ඉන්න. එතන රාග දේශ මෝහ සහගත සිත උපදින්න නැතුව ඉන්න නම් පින්වතුනි අන්න එතන තියෙන නිවන. අන්න එතනයි නිවන තියෙන්නේ. දැන් දුරයිද අමාරුයිද? දැන් ලොකු පොත් කියවන්න උනාද? සංසාරේ උපාසකම්වල පුළුවන් තරම් වෙරවීරිය කරලා වෙහෙසිලා මහන්සිලා පොත් කියවලා සිල් රැකලා ඇති වෙන්න ඇති. නිවන් දකින්නම ඇති. ඒකට මනුස්ස ලෝකෙ ඉපදුනේ. ත්‍රි හේතුක කුසලයකුත් අරගෙන ඉපදුනේ. ත්‍රි හේතුක කුසල සම්පත්තියක් ඇතුව උපත්ති ලැබෙ නිවන් දකින්නමයි. එතකොට පින්වතුන් මේ කාරණාව දන්නේත් නැතුව සිතේ රාග දේශ මොහ නැති කරගන්නත් ඕනයි කියලා දන්නේ නැතුව උපාසකම්වල මේ යන ගමනේ තේරුමක් නැහැනේ. එතකොට දැන් කරගන්න ඕන තමන්ගේ සිතේ රාග දේශ මොහ නැති කරගන්න කයි. සිත කෝ කියපුවාම ආයතනයේට අරමුණක් එනකොට තමයි සිත හටගන්නේ. එතකොට සිත පිරිසුදු කරගන්න ඕන සිත ලෙඩ වෙලා තියෙන්නේ. මොනවද තියෙන ලෙඩ? රාග දේශ මොහ. රාග දේශ මොහ බලන්නකො සියලුම ප්‍රශ්න හැදෙන්නේ ওই නිසා නෙමෙයිද? රාග දේශ මොහ නිසා තමයි උපාසකම්වලට යම් කිසි ප්‍රශ්න කෝටියක් තියෙනවා නම් ඒ කෝටියම හැදෙන්නේ ওই රාග දේශ මොහ නිසා. වෙන එකක්වත් නැහැ කියන්න බෑ. දැන් ওই ප්‍රශ්න වලට අපි කැමතිද හදාගත්තු ප්‍රශ්න ටිකට? කවුද ওই ප්‍රශ්න හදාගත්තේ? තමන්මයි ওই ප්‍රශ්න ටික හදාගත්තේ. එහෙනම් මේවට උත්තර දෙන්න ඕන කවුද? තමන්මයි. එහෙනම් දැන් හදාගත්තු ප්‍රශ්න වලට උත්තර හොයන ගමන් තමයි ඔය ඉන්නේ නේද? උපාසකම් වල හදාගත්තු ප්‍රශ්න වලට ඔය විදිහට තමන් සම්මුතියේ ඉඳගෙන ප්‍රශ්න වලට උත්තර හොයලා මේක නිදහස් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවද? දැන් උපාසකම් වල පුංචි කාලේ ඉඳන් ඉස්කෝලේ යනකොට හෙව්වා රස්සාවක් ඕනෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තරයක් හොයන්න හොඳට ඉගෙන ගත්තා. හොඳට ඉගෙනගෙන ඉන්නකොට දැන් ආයේ මම මොකක් හරි ආයේ කෝස් කරලා පාස් කරලා රස්සාවක් හොයන්න ඕනේ කියලා. ඉතින් රස්සාවකුත් හම්බුණා. දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද? ඒක හම් වෙලා ඉවර වෙන්නත් කලින් විවාහ වෙන්න ඕනේ කියලා අදහසක් ආවා. විවාහ වුණා. විවාහ වුණාට පස්සේ ප්‍රශ්න කෝටියක් එක තමයි විවාහ වුණේ. දැන් අර චූටි ප්‍රශ්නේ එක ප්‍රශ්නයකට උත්තර දෙන්න කියලා දැන් පඹගාලක පැටුණා වගේ ප්‍රශ්න ගොඩක වැඩිලා ඉන්නේ. කෝටියක් හදාගත්ත තමන්මයි මේ ප්‍රශ්නේ. දැන් වෙන කෙනෙකුට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. වෙන කෙනෙකුට මේ ප්‍රශ්න විසඳන්නත් බෑ. එහෙනම් තමන්ටම තමයි මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. එතකොට තමන් ප්‍රඥාවන්තයෙක් හැටියට අද ධර්මදර උපාසක උපාසිකාවක් හැටියට මේ අවස්ථාවේදී බලනවා මම කොහොමද මේක කරගන්නේ? මේ ප්‍රශ්න වලින් මිදෙන්න කොහොමද කියලා. උපාසකම්වල අහලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගියාම ඔය සියලුම ප්‍රශ්න වලට උත්තර තියෙනවා. මේ ලෝකේ යම්කිසි ප්‍රශ්නයක් හැදුනද ඒ සියලුම ප්‍රශ්නයකට උත්තර තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. වෙන කොහෙවත් උත්තර නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලට උත්තර දෙන ක්‍රමය. එතකොට අපේ ක්‍රමයට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා දැන් අද මොකයි වෙලා තියෙන්නේ? අපේ ක්‍රමයට ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා ප්‍රශ්න වැඩි විච් එක තමයි වෙලා තියෙන්නේ. දැන් ඒ වගේම අපිට ගැළවිල්ලක් නැතු වෙන්නේ. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අපට දේශනා කරපු
මේ පිළිතුරු සපයන ක්‍රමය අපි පරිශීලනය කරන්න ඕනේ. ඒ පරිශීලනය කරනකොට මේ ප්‍රශ්න කොච්චර ආවත් එක අර වලදක් ගලේ ගහුවා වගේ එකපාරින්ම විනාශලා යන උත්තර උතන තියෙනවා. එහෙනම් අපි ආරෂ්ඨාංග මාර්ගයෙන් පිටත ඉඳගෙන කිසිම වැඩක් කරුවට නිසි පිළිතුරු ලැබෙන්නේ නැහැ. කිසිම වැඩක් කරුවට නිසි පිළිතුරු ලැබෙන්නේ නැහැ. දැන් ඕක බෞද්ධ පින්වතුන් දන්නවා. ඉතින් අපි නිවන් දකින්නත් හරිය කැමැත්තෙන් ඉන්නේ. පොඩ්ඩ බැරිවිච්ච ගමන් අපිට නිවන් දකින්න ඕනේ කියන අදහසනේ තියෙන්නේ. කොහෙද සිල් සමාදන් වෙන්නේ? කොහෙද ධර්ම දේශනාවක් තියෙන්නේ? නේද? හැම තැනකම අපි යනවා. නේද? ඉතින් හැම තැනකම මේ බණ භාවනා කරන්න යනවා, දුර යනවා, ඈත යනවා නේද? අපි ගිහිල්ලා මේ බණ භාවනා කරන්නේ සිතේ ප්‍රශ්නෙට උත්තර හොයන්න. ඊට පස්සේ පින්වතුනි දැන් අද අපි ආරෂ්ඨාංග මාර්ගයේ පරිශීලනය කරනකොට දඟලන්න ඕනද කාට හරි? මේ වගේ දඟලන්න ඕනද? ඔකට හොඳ කතාවක් තියෙනවා. දැන් අපි ඔය හැටි දාගෙන දඟලන ඕනේද? අපි කරන වැඩේට අමතරව වෙනත් වැඩනේ ගොඩාක් කරන්නේ. කරන්න ඕන වැඩේ පැත්තක තියේදී වෙන වැඩ කරන්න ගියාම තමයි හැටි. ඔකට සෙන් කතාවක් තියෙනවා පින්වතුනි. දවසක් මිනිස්සෙක් කෙනා. මිනිස්සෙක් කියනවා හරි පීඩනයක් ස්වාමී. යෝගාවචරයෙක් ඉන්නවා බ්‍රාහමණයෙක්. එයා ගාවට ගිහින් කියනවා මට හරියට ප්‍රශ්න. මට ලෞකිකයේ ගෙදර ගෑනු බිරිඳගෙන් දරුවන්ගෙන් නෑදෑයින්ගෙන් අසල්වාසීන්ගෙන් හැම කෙනාගේම මට ප්‍රශ්න ගොඩාක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට හරි අසංසුම් මගේ සිත. හරි ප්‍රශ්න ගොඩක් තියෙනවා. මට මේකෙන් මිදෙන්න පාරක් කියලා දෙන්න කියලා දැන් වැදලා ඉල්ලනවා. ඇත්තද උපාසක මහත්තයා? එහෙනම් ඒක තමයි මට මේ බලු පැටියෙක් ඉන්නවා. මේ බලු පැටියා මම හැමදාම වීදි සංචාරයේ එක්කන් යනවා. ඔය දම්වලක් දාගෙන එහෙම නැත්නම් අඬ ගහගෙන පස්සෙන් ওই ගම වටේම එකතු කරගෙන ගිහිල්ලා රවුමක් ගිහිල්ලා ඇවිල්ලා හිටන් මේ ඉතින් ඒ බල්ලටත් ගම හුරු කරනවා. ඒ වගේම මමත් ඉතින් ගම වටේ රවුමක් ගිහිල්ලා පොඩ්ඩක් සහැල්ලුවක් ලබලා විවේකයෙන් ගමනක් ගිහින් එනවා. ඉතින් ඒ නිසා එහෙනම් හොඳයි මේ මගේ බලු පැටියත් එක්ක එහෙනම් ගම වටේ රවුමක් ගිහින් එන්න ඔය තියෙන ප්‍රශ්න සියල්ලම විසඳෙනවා. සියල්ලම විසඳෙනවා. හොඳයි එහෙනම් මම මේ ගම වටේ ගිහින් එන්නම් කියලා වෙලාවක් හදාන උදෙන්ම දැන් බලු පැටියත් එක්ක ගම වටේ යනවා. ගම වටේ යනවා පහසුවෙන් යනවා. ගම වටේ මෙහෙම ගිහින් ඔහම යන්න කියලා පාරවල් ටික කිව්වා. ඉතින් දැන් ඔහම යන ගමන් මේ බලු පැටියා මොකද කරන්නේ? හතර වටේම බල්ලෝ ඉන්නවා දැන් ගෙවල් වල. බල්ලෝ එනකොට මූ ගොරෝගෙන ඒ ගෙදරට දුවනවා. මේ ගෙදරට දුවනවා. ඌට කන්න එනකොට මේ බල්ලා ආපහු දුවනවා. ආයේ මේ පැත්තට දුවගෙන එනවා. ඔහොම කරන ගමන් මේ මිනිස්සයා ඉතින් පාරේ යනවා. යනකොට බල්ලොත් එක්ක පොරකණ්ඩ අනවශ්‍ය ගමන් ගිහින් හොඳට හැටි මුලින් දාගෙන එනවා. අපෝම හායන් එහෙනම් කියලා බල්ලත් එක්ක ආයේ තමන්ගේ ගමන එනවා. ගමන් ඇවිල්ලා ආයේ ආරාමයට ආවා. තාපසතුමා ගාවට ආවා. තාපසතුමා ගාවට එනකොට ඇවිල්ලා බල්ලත් ඉන්නවා දැන්. බල්ලත් ඉන්නකොට දැන් ඌ හරියට හැටි අරිනවා. දිවත් එළිය දාගෙන කියලා පෙර හැටි අරිනවා. හරි මහන්සි. බල්ලට හොඳටම මහන්සි. අර මහත්තයා දැන් හොඳට ඇවිල්ලා කතා බහ කරනවා. මේ උපාසක මහත්තයා දැන් ගියාද ඔය රවුමක්? රවුමක් ගියා බොහොම හොඳට ගියා. කිසිම අපහසුයක් තියනවද? නෑ අපහසුයක් නෑ. මම මේ විදිහට මේ වගේ දුර ගමනක් ගිහිල්ලා මම බලු පැටියත් එක්ක මෙහෙම ආවා. දැන් මේ බල්ලගේ දිහා බලන්නකෝ. බල්ලගේ දිහා පොඩ්ඩක් බලන්නකෝ. බල්ලා හැටි හලනවා. හැටි හලනවා හොගාලා මොකද මේ දිවත් එළියට දාගෙන හරි අපහසුයෙන් අමාරුයි. ඒ බල්ලා දැන් ඔබතුමා ගත්තු අරමුණේ නෙමෙයි බල්ලා ගියේ. ඔබතුමාට අවශ්‍ය ගම වටේ රවුම යන්න. බල්ලා මොකද කරේ? ඔබතුමාත් එක්ක ගම වටේ රවුම යන ගමන් අසල්වාසියේ ඉන්න බල්ලෝ ගාවට ළඟට දුවනවා, එහාට දුවනවා, මෙහාට දුවනවා, අනවශ්‍ය විදිහට නැටුවා. අනවශ්‍ය විදිහට එහාට මෙහාට දුවලා නඩලා ආපු නිසා දැන් හරියට හැටි වැටිලා. දැන් ඔබට හැටි නැහැ. ඔබේ ගමන ගිහින් ආපු නිසා. මෙයාට වුණාට ඊට වඩා හැටි. එයාට ඔච්චර හැටි වැටෙන්න ඔබත් එක්කම පස්සේ ඒ ගමන ගියාන. මෙයා දැන් අනවශ්‍ය දේවල් කරන්න ගිහින් තමයි මෙච්චර මේ හැටි කියලා පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා දැන් අපිත් මේ නිවන් දකින්න යන ගමනේ නිවන් දකින්න අත්‍යවශ්‍යම වැඩ ටික විතරක් කරන්න. නිවන් දකින්න අත්‍යවශ්‍යම වැඩ ටික විතරක් කරන්න. ඒ ටික කරනකොට ඔබට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිවන සාක්ෂාත් කරගන්න යන ගමනේ අනවශ්‍ය වැඩ කරන්න ගියොත් අර බලු පැටියට වගේ හැටි වැටෙනවා විතරයි බුදුම වෙහසක් දරන්න වෙනවා. නමුත් අර තමන්ගේ ඉලක්කේ කරා යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඕන් ඔය සෙන් කතාවෙන් ඕන් ඔය විදිහට උපදේශයක් දෙන්නේ තමන් යම්කිසි අරමුණක් අරගෙන රාග දේශ මොහ සය කරන්න ඕනේ කියන අදහසින් ඒ කටයුත්ත කරනවා නම් අන්න ඒක නිරන්තරව නිරතව ඉන්න ඕනේ. ඒක අතරලා වෙන වැඩ කරන්න ගියාම අපිට හැටි විතරයි. අවසානයේ හැටි විතරයි. එහෙම හැටි වැටුනොත් මොකද වෙන්නේ? අපිට නිවන නම්
ලං කරගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා ඕම විදිහට තමයි තේරුම් කරගන්න ඕනේ. ආන් ඒ විදිහට තේරුම් කරනකොට තමන්ගේ සිත දමනය කරගන්න පුළුවන්. අපි මොනවද කරන්න ආවේ? තුනකයි වැඩ තුනක් කරන්නයි ආවේ. සිතේ රාගය, ද්වේෂය, මෝහය යටපත් කරන අදහසින් තමයි අපි මේ යම්කිසි කටයුත්ත කරන්නේ. ඒ කටයුත්ත කරන ගමන් වෙන වැඩ කරනවා. ඒ සිතේ රාග, ද්වේෂ, මෝහ යටපත් කරන අදහසින් අරමුණක් කරගෙන ඒ කටයුත්ත කරන ගමන්ම අපි මොකද කරන්නේ? වෙන වැඩ කරනවා. වෙන වැඩ කරන්න ගියාම තමයි හැටි. සනසිල්ලක් තියනවද? සතුටක් තියනවද? නැහැ. තමන් ගත්තු අරමුණත් එක්ක වැඩ කටයුතු කරනවා මිසක් එයින් පිට වැඩ කරන්න ගියාම හරිය අපහසුවටපත් වෙනවා. නේද? දැන් උපාසකම්මලට වෙලා තියෙන එකනේ. උපාසක මහතුරු පුදුමාකාර පින්කම් කරන්නේ ලොකුවට කරනවානේ. අන්තිමේ හැටි. ඒ පින්කම කරලා අවසානයේ කෙලවර දකිනකොට තමන්ගේ හිතේ සතුටක්වත් හැදෙනවද? හැදෙන්නේ නැහැ. මෙච්චර මොළ මුදලක් වියදම් වුණා. මෙච්චර අපහසුතාවය වුණා. අර උපාසකම මට බැන්න. මම මෙයාට බැන්න. කොහොම කියලා පොඩි කුලල් කා ගැනීමක් එක්ක තමයි මේ පින්කම් කරේ. ඒ පින්කම් එහෙම කරනකොට පින්වතුනි තමන්ගේ හිතේ සනසිල්ල හැදුණා. අවශ්‍ය තිබුණ සිතේ සනසිල්ල හදාගන්න. අවශ්‍ය සිතේ සනසිල්ල හදාගන්න නම් දැන් හිතේ සනසිල්ල හැදුණාද බලන්න. මේවා කරද්දි. ඉතින් සිතේ සනසිල්ල හැදුන්නේ නැහැ. හිතේ සනසිල්ල හැදුන්නේ නැත්නම් ඇයි ඒවා අපි කරන්නේ? එතකොට ඕනම පින්කමක් කරද්දී තමන්ගේ හිතේ සනසිල්ලක් හැදෙන්න. හිතේ සනසිල්ල සතුටක් තියෙන්න ඕනේ. අපි හොයන්නේ ඒකනේ. දැන් උපාසකම්මල නිවන් දකින්න ඕනේ කියලා මොකද්ද මේ හොයන්නේ? හිතේ සතුටනේ. හිතේ සතුට හොයන්නේ. එතකොට හිතේ සතුට හොයද්දී වෙන වැඩ කරපුවම හිතේ සතුට නැති වෙනවනේ. බලාපොරොත්තු වෙන එක වෙලාද? බලාපොරොත්තු වෙන එක වෙලා නැහැ. එහෙනම් උපාසකම්මලට කරගන්න දැන් සත්‍තිස් බෝධිපාශිකයම මම අමුතුවෙන් කියන්න ඕනේ දන්නවා. නේ? මම අද මේ විදිහට ධර්ම දේශනාවක් කරන්න උපාසකම්මල දන්න අයට මේ බණ කියන්නේ. දැන් මම හැමදාම කියලා කටපාඩම් කරලා හැමදේම තියෙනවා. නමුත් අපිට මගහැරිච්ච දෙයක් තමයි අරමුණ එක ඉරියව්වක තියාගෙන කටයුත්ත කරන්නේ නැති. අපි සිල් සමාදන් වුණා නම් ඒ වගේම ඍජු ඒක වෙන්න ඕන. ඒක වෙන්නේ නැතුව වටපිටාව යන්න ගියාම ප්‍රශ්න ගොඩාක් හැදෙනවා. එතකොට අර හැටි වැටෙනවා විතරයි තමන්ගේ ගත්තු අරමුණේ කාර්ය සිද්ධ වෙලා නැහැ. ඉතින් එහෙම වුණොත් අපිට සැහැල්ලුවක් නැහැ. රාගය, ද්වේෂය, මෝහය යටපත් කරගෙන ඉන්න මොහොතක් තියෙනවා නම් එතන කුසලස්ස උපසම්පදාවයි. ඒ කුසල් සිත උපදවා ගත්තා නම් පින්වතුනි ආන් එතන නිවන තියෙනවා. පැහැදිලි නේද? ඉතින් ඒ ටික නොකර අපි වෙන වැඩ කරුවොත් අපි කියමුකෝ බුද්ධ පූජාවම තියනවා කියලා. බුද්ධ පූජාවම තියනවා නිවන් දකින්න. බුද්ධ පූජාවම තියනවා නිවන් දකින්න දැන්. ලොකුවට සල්ලි වියදම් කර කරනවා. දැන් හම්බෙනවද නිවන? එහෙම හම්බෙන්නේ නැහැ ප්‍රසකම. ඒක අවබෝධයෙන් කරන්න ඕන බුද්ධ පූජාව. තේරුණාද? ඒ බුද්ධ පූජාව දිනනකොට හරියට අවබෝධයෙන්ම මේ විදිහට කරොත් තමන්ගේ හිත ශූන්‍යගත වෙනවා. හරි? හිත ශූන්‍යගත වෙලා එතන රාග දේශ මොහ හැදෙන්නේ නැතුව සිතේ සනසිල්ල හැදෙනවා. එහෙම නැතුව අර අපි මේක වටපිටාවට පේන්න ලොකුවට පින්කම කරනවා කියන අදහසින් මේක කරන්න ගියොත් සැහැල්ලුව නැති වෙනවා. ඒ සැහැල්ලුව නැතුව ගියොත් නිවනක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියන බුද්ධ පූජාව තියලා නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලාට බුද්ධ පූජාව තියලා නිවන් දකින්න පුළුවන්. බැයිද? පුළුවන් නේද? කොහොමද පුළුවන් වෙන්නේ? බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියලා විතරක් නිවන් දකින්න පුළුවන්. මම ඔයාලට කලින් ඔය දේශනාවල් කියලා තියෙනවා. නමුත් අද දවසේදී උපාසකම්මලාට මේ ටිකක් තේරුම් ගන්න කියන්න ඕන නේද? බුදුරජාණන් වහන්සේට මොනවද පූජා කරන්නේ? පහන් ආලෝකයේ පූජා කරනවා. මල් පූජා කරනවා. දහත් ගිලම්පස පූජා කරනවා. සුවඳ දුම් පූජා කරනවා නේද? දානේ සකස් කරලා පූජා කරනවා. නේද? ඉතින් එතකොට දැන් නිවන් දකින්න පුළුවන් කියලා කියපුවම උපාසකම්මලාට දැන් එදා ඉඳන් ওই බුද්ධ පූජාවල් තිබ්බා නේද? ඒත් ඉතින් නිවන් දැක්කේ නැහැ. අයියා නිවන් දැක්කේ නැත්තේ. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව දීපුවා නිවන් දකින්න පුළුවන්. නමුත් එදා ඉඳන් අපි බුද්ධ පූජාව දීලා තාමත් නිවන් නම් දැක්කේ නැහැ. දැක්කේ නැති ඇයි? අවබෝධයෙන් මේ පින්කම කරපු නැති නිසා. අවබෝධයෙන් මේ පින්කම කරපු නැති නිසා. අවබෝධයෙන් කරේ නැත්නම් අර හැටි වැටෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. නේද? එතකොට පින්වතුනි ඝනසාරප්ප දිත්තේන දීපේන තමදර්ශන තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝඩොත. ඔකනේ ගාතාව. ඝනසාරප්ප දිත්තේන. මොකද්ද මේක තේරුම දැන්?
මේක තේරුම නොදැනගෙන අපි ගාතාවල් කිව්වට විතරක් අවබෝධය එන්නේ මෝහාන්ධකාරය දුරු වෙනවා. ඝනසාරප්ප දිත්තේන මේ වටපිටාවේ තියෙන මෝහාන්ධකාරයක් තමයි තියෙන්නේ. ඝනව තියෙන මෝහාන්ධකාරය. ඝනසාරප්ප දිත්තේන මේ මෝහාන්ධකාරයට ආලෝකයක් දුන්නා වගේ. මේ පහන් ආලෝකය. මෝහේ මුලාවටපත් වෙලා තියෙන මේ ලෝකයට ඝන අන්ධකාරයෙන් තියෙන මේ ලෝකයට ප්‍රඥාව නැමැති ආලෝකය දුන්නා වගේ තමයි පහන් ආලෝකය පූජා කරන්නේ. ඝනසාරප්ප දිත්තේන දීපේන තම දන්සින. තිලෝක දීපං සම්බුද්ධං. මේ තිලෝකේන තුන් ලෝකයටම අග්‍ර වූ ආලෝකමත් වූ බුදුරජාණන් වහන්සේ. මේ තුන් ලෝකේ මොකද? රූප ලෝක, අරූප ලෝක, මොකක්ද තුන් ලෝකේ? කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. කාම ලෝක, අරූප ලෝක. කාම ලෝක, අරූප ලෝක, රූප ලෝක. ඔය විදිහට තමයි ලෝක තුන. ඔය තුන් ලෝකෙටම ආලෝකයක් වුණා. ඒ කියන්නේ මේ තුන් ලෝකෙම එළිය කරපු බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝකේ පූජා කරනවා කියලා තමයි මේ පහන් ආලෝකේ පූජා කරන්නේ. ඒ අවබෝධයෙන් පූජා කරන අයට ආනිසංස තියෙනවා. මොහොතින් මොහොත දවසෙන් දවස ඒ අය දිනුවෙන් දිනුවටපත් වෙනවා. ලෞකික ජීවිතයේ මිලමුදල් හම්බ වෙනවා කියන විතරක් නෙමෙයි මනසයි දිනු වෙන්නේ මෙතන පිටුතුනි. මේ සල්ලි හම්බ කරගෙන මේ පෙට්ටකම් පුරවනවා කියන කතාව නෙමෙයි. මනස දිනු වෙලා නිවනට ලං වෙනවා. ඒකයි වෙන්නේ මේක ප්‍රායෝගිකව කාර් එකක් හම්බ වෙනවා වෑන් එකක් හම්බ වෙනවා නෙමෙයි බුද්ධ පූජාව තියෙනවා. නමුත් සිව්පසේ සම්පූර්ණ වෙනවා. බොහොම පැහැපත් ශරීර හම්බ වෙනවා. මානසික සුවයක් තියෙනවා. ඒ තුලින් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඝනසාරප්ප දිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනොදං. එවැනි බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝකේ පූජා කරමි කියලා අවබෝධයෙන් මේ ගැඹුරින්ම දැනගෙන පහන් පූජාව කරනවා නම් මොනතරම් ආනිසංසයක්ද නේ? තමන්ගේ හිතේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේට තුන් ලෝකේම ආලෝකමත් කරපු බුදුරජාණන් වහන්සේට ඇසිස්මස් ලේදන් දීලා පුදුමාකාර වෙහසක් දරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අපිට තේරුණාද චතුරාර්ය සත්‍ය මෙච්චර කාලෙකට? අපිට තේරුණා නැහැ. බුදුරජාණන් වහන්සේ මේක පහදලා දුන්නේ නැත්නම් අපි මේවා වෙන ළමයි හදනවා, ගෙවල් හදනවා, ඉඩම් ගන්නවා, ළමයි හදනවා, ගෙවල් හදනවා, ඕක කර කර ඉන්නවා මිසක නිවන සාක්ෂාත් කරගන්නේ නැහැ. ඉතින් මේ තුන් ලෝකයටම අග්‍ර බුදුරජාණන් වහන්සේ මේ විදිහට සීසත් ධර්මයේ දේශනා කරාට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරාට පස්සේ අපි එක එක්කෙනා 500 රහතන් වහන්සේලා බවට පත් වෙනවා. මේ සංසාර දුකින් ගැලවෙනවා. ඉතින් ඒ නිසා ඝනසාරප්ප දිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජාමි තතර. එවැනි බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මේ පහන් ආලෝකේ මෝහාන්ධකාරය දුරු කරපු මේ උත්තමයන්න් වහන්සේට මේ පහන පූජා කරනවා කියලා පූජා කරනවා. එතනම නිවන මතුන්නේ නැද්ද? එතනම රාග දේශ මොහ හටගත්තද? එතන රාග දේශ මොහ හටගත්තේ නැත්නම් එතන නෙමෙයිද නිවන තියෙන්නේ? දැන් මෙතන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා අපිට මේ විදිහට ධර්මය අවබෝධ කරලා දුන්නු බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝක පූජා කරන මෝහාන්ධකාරය අපි මුලාවටපත් වෙලා නැද්ද? කෘතඥ ස්වභාවයේ ඉන්න අය. කෘතඥ ස්වභාවයේ ඉන්න අය සියලුම දෙනා මුලාවටපත් වෙලා ඉන්නේ. ඇයි ඒ කෙලස් වල වඩා ඉන්නේ? කර්ම සකස් කර කර ඉන්නේ. නේද? රහතන් වහන්සේගේ මෙහා ඉන්න සියලුම අය කෙලස් හදනවා. සසර හදා යන අය නේද? සෝවාන් සකෘදාගාමි වෙන්න ඇති. ඒ වුණාට ඒ අය කර්ම සකස් කරනවා. ඉතින් ඒ කර්ම වලින් නිදහස් වෙන්න ඕනේ. ඒකයි පහන් පූජාවෙන් කියන්නේ එච්චර දුරට තමන් හිතලා මේ සම්බුද්ධ පූජාව පවත්වනවා නම් මොනතරම් ආනිසංසයක් ලැබෙයි කියලා හිතනවද? අපි එහෙනම් අර වෙන වැඩ නොකර හරියට අවබෝධයෙන් මේ පින්කම කරන්න ඕනේ කියන එක තමයි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනා හංගන්දේන පූජාමි තථාගතං. මේ තථාගතයන් වහන්සේට මේ අනන්ත ගුණගෙන දෙන සුවඳ හමන නේද? මේ මුළු අවට පරිසරයම සුවඳ හමන මේ ඍජු මෘදු නේද? මේ සුවඳ දුන් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ පූජාවෙන් මගේ සිතත් ඍජු මෘදු සිතක් බවට පත් වේවා. ඍජු කෙලින් තීරණ ගන්න පුළුවන්, ඍජු ඉලක්කයකට යන්න පුළුවන්, හොඳ වටපිටාවටම සුවඳ හමන සිතක් බවට පත් වේවා කියලා තමයි ප්‍රාර්ථනාව. හඳුන් කෝරු පූජා කරනවා. එතකොට සුවඳ දුම් පූජා කරනවා. එතකොට තමන්ගේ මුළු අවට පරිසරයේම සුවඳ හමන ඍජු මෘදු සිතක් බවට පත් වෙනවා නම් එතන නෙමෙයිද නිවන තියෙන්නේ?
එතන තමයි නිවන තියෙන්නේ. ඉතින් එතනදිත් අපි දකින්නේ නිවනයි. එතනදිත් අපි දකින්නේ නිවනයි. එහෙනම් මල් පූජා කරනකොට නිවන් දකින්න පුළුවන් කිව්වේ ඒකයි. නේද? ඊට පස්සේ බලන්න මල් පූජා කරනකොට වර්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින්. වර්ණයෙන් ගන්ධයෙන් සමන්විත වූ මේ පුෂ්පයන්. නේද? පුෂ්ප මල්. වර්ණ ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස. මේ මල් පුද කරනවා. ශ්‍රීපාද සරෝරුවේ පාමුල බුදුරජාණන් වහන්සේගේ පාමුල සුවඳ හමන මේ පුෂ්පය වටිනා පුෂ්ප බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් මුල පුද කරනවා. පූජා කරනවා. වර්ණගන්ධ ගුණෝපේත ඒතං කුසුම සම්තතින් පූජාමේ මුනින්දස්ස ශ්‍රීපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන. මේ මල් පූජා කිරීමෙන් ජනිත වන්නා වූ කුසලයි. මල් පූජා කරන්නේ අවබෝධයෙන්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇස්තිස්මස් ලේදන් දීලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ පමණ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු තිලෝ ගුරු නේද? තුන් ලෝකෙටම ගුරුවරයා වූ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා වූ බුදුරජාණන් වහන්සේ තමයි මල් පූජා කරන්නේ කියලා අවබෝධයෙන් තමයි මල් ටික පූජා කරන්නේ. ඒ අවබෝධයෙන් පූජා කරනකොට තමන්ගේ ප්‍රඥාව ඉහළට ගිහින් නැද්ද? ප්‍රඥාව ඉහළට ගිහින් තියෙන්නේ. ප්‍රඥාව ඉහළට ගිහින් තියෙන්නේ. වර්ණගන්ධ ගුණෝපේත ඒතං කුසුමසන්තතින් පූජාමි මුනින්දස්ස ශ්‍රීපාද සරෝරුවේ පූජෙන් බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. මේ පිනෙන් මට මොක්ෂුව ලැබේවා. මොක්ෂුව කියන්නේ නිවන් සැපයි. මේ පින්කම කරනකොටගෙන මේ පිනෙන් ජනිතවන්නා වූ කුසලයේ තුලින් මට මොක්ෂුව ප්‍රාර්ථනාවක් තමයි කරන්නේ. නිවන් සැප. නිවන කියන්නේ රාගය දේශය මොහය සවිච්ච තැනක සපක් ප්‍රාර්ථනා කරනවා. යම ක්‍රියාවක් කරලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. මල් පූජා නොකර ප්‍රාර්ථනාව කෙරුවට වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔන්න මල් පූජා කරන ප්‍රාර්ථනාවක් කරනවා මොක්ෂුව ලැබෙන්න කියලා. එතන කුසල සංස්කෘතිය පූජා නිබුලින් දැස්ස ශ්‍රීපාද සරණ පූජෙන් බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතන ලබාමි මොක්ඛං උප්පම් මිලායාත් පිපිලා මර වෙන මේ මල් වගේ උප්පම් මිලායාත් යතා ඉදම්මි අන්න විදර්ශනාව මේ පිපිලා පර වෙනවා වගේ යථාර්ථ ධර්මය උප්පම් මිලායාත් යතා ඉදම්මි කායෝ තතයති විනාශ භාව මේ මගේ කයත් මේ පිපිලා පර වෙනවා වගේම මේ මල් පර වෙනවා වගේම මිලාන වෙලා විනාශ වෙලා යනවා වගේම මගේ කයත් කොයි හරි මොහොතකදී විනාශ වෙලා යනවා මේකේ වටිනාකමක් ගන්න නැහැ කියන අදහස පෙරදැරි කරගන්න. උප්පම් මිලායාති යතා ඉදම් යථාර්ථ ධර්මය. මේක යථාර්ථයක්මයි. ඇත්තමයි. මේ ලෝකේ ඇත්තම ඇත්ත කතාවක් තමයි මේ යථාර්ථ ධර්මය. උප්පම් මිලායාති යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ මේ කයත් ඔය වගේම මේ මල් පර වෙනවා වගේම මේ කයත් ඔය වගේම විනාශ වෙලා නැත්නම් නැතිලා යනවා කියලා දැනගන්න. කායෝ තථායාති විනාශ භාවං නේද? ඒ විදිහට මේ කයත් ඒ වගේ විනාශ වෙනවා කියලා තේරුම් ගන්න අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න. ඔය විදිහට අවබෝධ කරනකොට බුද්ධ පූජාව දිනකොට නිවන් දකින්න නැද්ද? දැන් බුද්ධ පූජාව දිනකොට ওই ටික කල්පනා කරලම බුද්ධ පූජාව තියෙනවා. ආය හැන්දාවට ගිලම්පස පූජාව තියෙනකොට ওই ටික කල්පනා කරලම බුද්ධ පූජාව තියෙනවා. ආය හෙට උදේ ගිලම්පස පූජාවක් තියෙනකොට ආය කල්පනා කරමු දැන් බලන්නකෝ හිත නැගිටින්න. සිත නැගිටින්න වේගෙන් මේ ගමන යන ඔය ටික විතරයි පූජා කරන්නේ. ඔය ටික විතර පූජා කරනකොට තමන්ගේ සිත පුළුවන් තරම් වේගෙන් මේ රාග දේශ මොහ ඡය වෙලා ඔව් ගිලම්පස්ස. ඒ කියන්නේ ගිලාන ප්‍රත්‍යයනේ. ගිලන් කියන්නේ ගිලන් වෙනවා කියන්නේ ලෙඩ වෙනවා. ලෙඩ වෙනවට මේ ගිලම්පස පූජා කරන්නේ ප්‍රණීත ආහාර පාන පූජා කරන්නේ ගිලන් වෙනවට ලෙඩ වෙනවට. එතකොට ඒවා පූජා කරනකොට ඔය විදිහම තමයි. හරිද? ඔය විදිහම තමයි කියන්නේ ඒක එච්චර දුරට විශ්ලේෂණය කරන්න අමාරුයි. ඒ වුණාට ගිලාන ප්‍රත්‍යයනේ ලෙඩ වෙච්ච කෙනෙකුට බෙහෙතක් නේ දෙන්නේ. මේ කය ලෙඩ වෙනවනේ අපේ. මේ කය ලෙඩ වුණාට අපහසුකම් දැනෙනකොට ගිලම්පස ටික අපි පූජා කරනවා. ඒක නෙවෙන්නේ. හරිද? ඒ පූජා කරපුවම තමන්ගේ කය පවත්වාගෙන යන්න පුළුවන්. ආහාර පානත් එහෙමම තමයි. නේද? මේ ආහාර පාන පූජා කරන්නේ පින්වතුනි යෝගාවචරයෙන් හැටියට. අපිට යම් කිසි දානයක් මේ බුද්ධ ශාසනයේ ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව සම්පූර්ණ කරගත්තු නිසාමයි. අපි දන් තියලා තියෙන හින්දාම නෙමෙයි. අද බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපි බෞද්ධයන් වගේ මේ කටයුතු කරන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන බුදුරජාණන් වහන්සේගේ යටත් වැසියන් වන උන්වහන්සේ සරණ ගිය උපාසක උපාසිකාවන් ඉන්නවා නම් ඒ අයට දම්පල් ලැබෙන්නේ අපේ නායකයාගෙන්.
එතකොට නායකයන් නිසා තමයි අපිට මේ බුද්ධ සරණං ගච්ඡාම සාටකයක් කරට දාපු සැනින් උපස මහත්තයා ගිලම්පස ටිකක් දෙන්න. උපස මහත්තයා දාන ටික සකස් කරලා දෙන්න කියලා අහන්නේ ඒකයි. නේද? එතකොට අර සාටකයක් කරට දාපු සැනින් උපාසක කෙනෙකුට බුද්ධ සරණං ගච්ඡාම කියලා සාටකේ දාන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා සාටකේ දා ගන්නවා. එතකොට අපිට සිව්පසෙන් අඩුවක් වෙන්නේ නැහැ. එපමණ අති මේ උසස්ම විදිහට දන් දුන්නු බුදුරජාණන් වහන්සේ අපිට මේ විදිහට ඒ දාණය සකස් වෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනය පවතිනවා නම් තමන්ගේ ශ්‍රාවකෙක් කොතනද නම් එයාට කිසිම අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි ලොකු අකුසල කර්මයක් කරගත්තොත්. රාතන් වහන්සේලාට වගේ ඒ ඊටම වටිනා උපාසක උපාසිකාවන්ට යම්කිසි අකුසලයක් අපි යම්කිසි මොහොතකදී කරලා තිබුණොත් එයාට කරුවොත් අපිට දානෙත් වලකිනවා නේද? ලෝසක හාමුදුරන්ට වගේ නේද? ඒ රාතන් වහන්සේ කෙනෙක් වඩපත් වෙන්න ශක්තිය තිබුණත් උන්වහන්සේට දාන වළඳන්න සත්‍ය තිබුණේ නැහැ. මොකද හේතුව රාතන් වහන්සේට කරගත්තු අකටුත්තයක් නිසා, අකුසලයක් කරපු නිසා. ඉතින් ඒ නිසා ගින්දරට දාපු එක. ඒ වගේ තමන්ටත් යම්කිසි තමනුත් යම්කිසි අකුසලයක් කරලා තියෙනවා නම් කොච්චර පින්කම් කරත් නමුත් මේ අපිට ආහාර පාන ලැබෙන්නේ නැහැ. නමුත් හැබැයි නිවන සාක්ෂාත් කරගන්න නම් පුළුවන්. දැන් අඟුලිමාල වගේ නේද? 999කට වැඩි කාලයක් මිනිස්සු ඝාතනය කරලා අවසානයේදී නිවන් දැක්කනේ. ඉතින් ඒ කොච්චර අකුසලයක් කරත් නිවන් දැක්කනේ. ඒ වගේ උපාසකම්මල මොන වැරද්ද කරත් අර මහා සාවද්‍ය අකුසල කර්මයක් නොකරගෙන හිටියොත් සිව්පස්සේ හම්බෙයි. ඒ වුණාට සංසාරේ ඒ වගේ දේවල් කරලා තිබුණොත් දානෙත් නවති. දානෙත් හම්බෙන්නේ නැති වෙයි. නමුත් නිවන් දකින්නවා කියන එක නම් නවතින්නේ නැහැ. ඒක කරගන්න පුළුවන්. මේ ප්‍රඥාවන්තයෙක් හැටියට බුද්ධ සරණං ගච්ඡාමි කියලා කටයුතු කරනකොට නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔය විදිහට පින්වතුනි අපි බුද්ධ පූජාව තියනකොට අද බුද්ධ පූජාව තියලා ඔය ප්‍රඥාව අවදි කරගෙන හෙට දවසෙත් ඔය විදිහට බුද්ධ පූජාව තියන්නකො. අර තිබ්බ කුසලයක් එකතු වෙලා තමයි ඊගාවට ආනිසංස ලැබෙන්නේ මේ බුද්ධ පූජාව කියනකොට. හරිද? එහෙනම් ඔය බුද්ධ පූජාව තුනේ නිවන් දකින්න පුළුවන් කියන කාරණාව තමයි පැහැදිලි කරන්නේ. එතකොට බුද්ධ පූජාව තියන්නේ මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයාට. මේ ලෝකයේ අග්‍රම තැන ඉන්න වෙන අසම සම වූ බුදුරජාණන් වහන්සේට තමයි මේ ගිලම්පස්ස පූජාව තියන්නේ. එතකොට පහන් පූජාව තියන්නේ මල් පූජා කරන්නේ කියලා හොඳ අවබෝධය. නිකම්ම නිකන් ගිනි කෝරක් ගහලා පානක් පත්තු කරලා නිකන් අර අඳුරට එළියක් නිකන් පත්තු කරනවා වගේ පත්තු කරලා ආවට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ගේ ඇතුළට එළිය තියෙයි. ගේ ඇතුළේ එළිය තියනවා විතරයි පාන පත්තු කරලා සුවඳ තමයි. නමුත් තමන්ගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්න නම් මේ ගැන හොඳට අවබෝධයෙන් සිහියෙන් නේද? මොරු ගරුත්වයක් තියාගෙන හොඳ අවබෝධයෙන් මේ පින්කම කරනවා මේ කියන්නේ සංස ලැබෙනවා. සද්ධාවෙන් තියනවා. සද්ධා සීල සුද්ධ ත්‍යාග ප්‍රඥා පෙරදරි කරගෙන මේ පින්කම කරනවා. එතකොට ඒ කියන්නේ සංස ඒ මොහොතම දකින්න පුළුවන්. හොඳට සද්ධාවෙන් බුද්ධ පූජාව තියලා බලන්න. අපි ඉතින් අපි කරනවා අපිට සත්‍ය ප්‍රමාණයෙන් අපි කරගෙන යනවා. ඉතින් ඒ වගේ ආනිසංස මේ මොහොතේදීම තියෙනවා. ඒ මොහොතේදීම තියෙනවා. ඒව නැත්තේ නෑ. ඉතින් ඒ නිසා උපාසකම්මලට කියන්නේ අපිවත් අනුකරණය කරමින් බොහොම ඕනෑකමින් සද්ධාවෙන් වටිනා විදිහට මේ පින්කම කරන්න. එහෙම කරොත් උපාසකම්මලට කුසලස්ස උපසම්පදාව සිද්ධ වෙනවා. එහෙම නැතුව ඔය රැල්ලට අහු වෙලා නොඑක ආකාරයේ සැලසිලි කරලා අනවබෝධයෙන් ලොකු පින්කම කෙරුවට ආනිසංස අඩුයි. මහා විදියට කියන්නේ අඩුයි. ආනිසංස තියෙනව නැත්නම් නෑ ආනිසංස තියෙනවා. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියෙන එකේ ආනිසංස තියෙනවා. මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ නෑ. මහත්ඵල මහත් ආනිසංස ලැබෙන්න නම් අවබෝධයෙන් සිහියම මේ පින්කම කරන්න ඕනේ. දැන් ඒක ටික හරි නේද? දැන් ඔන්න බුද්ධ පූජාව තියෙනකොට නිවන් දකින්න පුළුවන්. නෑ හැමදාම තියෙනකොට අවබෝධයෙන් තියලා බලන්න. දැන් අද තියෙනකොට නිකන් ආවට ගියාට නේ තිබ්බේ. දැන් ඊගාව දවසට තියෙනකොට මේවා ගැන හොඳට තේරුමක් දැනගන්න. මේ බුදුරජාණන් වහන්සේට අනේ ඇස්සිස්මස් ලේ දන් දීපු මේ අග්‍රම ශ්‍රේෂ්ඨම මේ ලෝකයේම ඉන්න උසස්ම තැනැත්තාට තමයි මේ බුද්ධ පූජාව පවත්වන්නේ. දාන පාරමිතාව සම්පූර්ණ කරපු නිසා අද කොච්චර කොහෙද හැම තැනකම කොච්චර දාන පූජා කරනවද? ටැට්ටර් වලින් අදින්න දාන පූජා කරපුවාම. ටැට්ටර් වලින් රුවන්වැලිසෑය වටේට ටැට්ටර් ජයසිරි මහ බෝධිය ගාව ටැට්ටර් වලින් අදින්න මේ දානේ. ඒ තරමට දාන පාරමිතාව සම්පූර්ණ කරපු ගෞතම බුදුරජාණන් වහන්සේට තමයි බුද්ධ පූජාව තියන්නේ කියලා හිත පහදවාගෙන දැන් රුවන්වැලිසෑය ගාව අසීමිත විදිහට දානමාන පූජා කරනවා.
මමත් අද මේ මොහොතේදී මේ වෙලාවේදී මමත් මගේ සත්‍ය ප්‍රමාණයෙන් සම්බෝලය වතු ටික පූජා කරගන්නවා කියලා හිත පහදවාගෙන ඒ මොහොතේදී බුද්ධ පූජාවක් තියන්නේ. ඒකේ ආනිසංස මහත්ඵලයි මහත්ඵලයි. අපේ YouTube එකේ මේ ගිහි පුද්ගලයෙක් ඉන්නවා, ගිහි උපාසක මහත්තයෙක් ඉන්නවා. එයා බොහෝම අසීමිත විදිහට බොහෝම වටිනා විදිහට පුදුමාකාර ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාව තියනවා රුවන්වැලි සෑය තියලා ලෙඩ සුවපත් කරනවා. ලෙඩ සුවපත් කරනවා. මේ විදිහට ඒක සත්‍යක්‍රියාවක් හැටියට. සත්‍යක්‍රියාවක් හැටියට මම මේ කරන ආනිසංසයෙන් මගේ මේ ලෙඩ සුව වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේ පින්කම් කරපුවම මේ වගේ මහත්ඵල මහත්ඵල තියෙනවා. ඒ වගේ අද්දුටුවම අය ඉන්නවා. ඒක මහත්ඵල තියෙනවා. ඒක තියෙනවා. උපාසක මහත්තයෙක් ඒක කරනවා. මහත්වක බලනකොට ඒ උපාසක මහත්තයා හැමදාම මේක කරනවා. කරපුවම මේ වගේ ප්‍රතිඵලත් එක්කම කියනවා. ඉතින් තමන්ගේ සිත පිරිසුදු වෙනකොට පින්වතුනි රොඩු කොටට මොනවද එකතු වෙන්නේ? රොඩු. නිකන් ඉවත දාන දේවල් රොඩු කොටට එකතු වෙනවා. ෂෝකේස් එක වගේ හොඳ ප්‍රසිද්ධ පිරිසුදු තැනක තියෙනවනේ. පිරිසුදු බඩ වුන්ට එකතු වෙනවා. තමන්ගේ සිත අර වටිනා දේවල් එකතු වෙන පිරිසුදු ෂෝකේස් එකක් බවට පත් කරගන්න. වටිනා දේවල් විතරක් රැස් කරනවා. අර කුණු රොඩු අස් කරනවා. කුණු රොඩු තමන්ගේ සිතේ අස් කරලා අර කැබිනට් එකක ෂෝකේස් එකක වගේ තියන ලස්සන විසිතුරු බඩු තියෙන තැනකට වගේ හොඳ පිරිසුදු දේවල් විතරක් තමන්ගේ සිතේ තියාගන්න. එතකොට තමන්ගේ පිරිසුදු දේවල් විතර එකතු වෙන්න ගඳ ගන්න නැහැ, දුර්වල වෙන්නේ නැහැ සිත. අපිරිසුදු දේවල් දාගන්න තමන්ගේ සිත ගඳ ගන්න පටන් ගන්නවා. මේ කෘතඥ ස්වභාවයේ ඉන්න අයගේ රෝගය ඔබ තමයි ලෙඩ. ඔබ තමයි ලෙඩ. ඉතින් අද මං හිතාගත්තේ ඕම් ඔය විදිහට බුද්ධ පූජාව දීපුවම පින්වතුනි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් බෑද? පුළුවන් නේද? බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා මම මේ මොකද්ද කරන ක්‍රියාව කියලා තේරුම් අරගෙන අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේට මේ සම්බුද්ධ පූජාව පවත්වනවා නම් ඒකේ ආනිසංස මහත්ඵලයි මහත්දානිසංසයි. උපාසකම්මලට ඔය බත් හැන්දක් හරි හම්බ වෙනවනම් හම්බෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේලාගේ දාන පාරමිතාව නිසායි. ඒ දාන පාරමිතාව නිසා තමයි බත් හැන්දක් හරි හම්බ වෙන්නේ. නැත්තම් ඒකත් නැහැ. පුළුවන් නම් බාන්න වෙන ඇඳුමක් කලිසමුකුයි කෝට් එකක් හරි ඇඳගෙන කොහේ හරි සමිතාලාවක ඉඳගෙන ඉන්න කණ්ඩ හම්බෙයිද බලන්න. දෙන්නේ නැහැ. සමිතාලාවක ඉඳ ගන්නකො කරට සාටකයක් දාලා සුදු රෙද්දක් ඇඳලා සරට කරට සාටකයක් දා ගන්නකො. අඬ ගහලා ඇවිල්ලා වැදලා දීලා යන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාවේ තියෙන අනුහස්. දැන් ඉතින් අද දැක්කනේ. අද සිල් ගන්න කියන්නේ ඉතින් අපි සිල් අරන් එතෙන්දී ක්‍රියානේ ටීචර් ඇවිල්ලා අපිට වැන්දා. ක්‍රියානේ ටීචර් අපිට කොච්චර වැඩිමල්ද කියන්නේ. ඉතින් අපි සිල් අරන් ඉඳන් ගරුකිරීම එහෙමයි. අපිට වැන්දලා. සිල් අරගෙනනේ. ඒ සිල් ගත්තා කියලා දැක්කම හොඳට වන්ද. අනුවරයෙක් ඉතින් ටීචර් කෙනෙක්. ඉතින් පොඩේ අය පන්සිල් අපි මෙතනට ඔව් ඔව්. අද ඉතින් අද ඇවිල්ලා අපිට වැන්ද දයාකේ. දයාකට මට අපි ඔක්කොම වැන්දා ඉතින්. එහෙමයි. සිල් අරන් ගියයි අද වැන්දා. ඉතින් ඒ නිසා ඔය විදිහට කල්පනා කරගන්න ඕන. එතකොට උපාසකම්මලා එතනදී කැපී පෙවුන්නේ නැද්ද ඔය සෙනඟ 500ක් හිටියා? සෙනඟ 500ක් හිටියා උපාසකම්මලා කැපී පෙවුණා. ඇයි ඒ? මේ සිල්වත් ගුණවත් උපාසක පිරිසක් කියලා දැක්කා. දැක්කා. ඒක තමයි හැමෝම වදින්න. නිකන් ඉන්නකොට කල්සම් කොටයක් ගන්න ගියාම වදිනවද කවුරුහරි? නෑ. ඒ නිසා ආන්ගේ විදිහට තමයි තේරුම් අරගෙන කටයුතු කරනවා. ඊගාව කාරණාව තමයි පින්වතුනි අපේ ධර්මශාලාවේ ඉන්න උපාසක උපාසිකාවන් දැනුවත් කරන්න ඕනේ. මේ හැම පැත්තෙම ධර්මදර විනයදර හික්මුණු ශික්ෂාකාමී උපාසක උපාසිකාවන් පිරිසක් බවට පත් කරන්න ඕනේ. ඒ කරපුවාම තමයි අපිට තියෙන යම්කිසි කුසලයක්. ඒක පුදුමාකාර පුණ්‍ය ශක්තියක්. නේද? ඉතින් ඒ නිසා අපි මේ බෞද්ධ ගණයටපත් වෙන්න ඕන නිසා වෙන මේ දහම් කාරණාව මම කියලා දෙනවා. පින්වතුනි දැන් මේ යම්කිසි ගෙදරක යම්කිසි පුද්ගලයෙක් මරණයටපත් වෙච්චාම ඒ අයට මතක බණක් කියනවා. මොකද්ද කියන බණ? මතක බණ. දැන් මතක බණද කියන්නේ? දැන් මතක බණ කියන්නේ බුදු බණ. දැන් නෙමෙයි. මරගේවල් වල දාන වෙන්නේ ආඩෝ කියන්නේ නෑනේ. මතක බණ කියනවද? කොහොමද ගෙදරක මතක බණක් කියන්නේ නැහැ. හැබැයි ඉන්නවා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මේ ළඟ පාතකම කන්දගෙදර විහාරස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ මතක බණ කියනවා. උන්වහන්සේ හැමදාම මේ 7 දවසේ දානයකට ආපුවාම මිය පරලෝකීය ඥාතියා ගැන ගුණ සිහිපත් කරලා සාදුකාරයක් දෙන්න සුවපත් වෙන්න කියලා හැමතිස්සෙම කියනවා. ඒ වගේම
ආයෙ ටික වෙලාවක් ගිහිලා ආයෙ සාදුකාරයක් දෙන්න මිය පරලෝකීය ඥාති ඒක තමයි අහවල් උන්ට මේ පිනත් අනුමෝදන් වේවා කියලා ආයෙ සාදුකාරයක් දෙන්න කිව්වා. හරි කියනවා. මාළකොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හරියට මතක බණ කියනවා. මම ඒක දැකලා තියෙනවා. නෑ මාත් දැකලා තියෙනවා. මොකද හේතුව ඒ මිය පරලෝකීය ඥාතියගේ ගෙදරට ගියාම විහාරස්ථානයත් එක්ක තිබුණු සහසම්බන්ධතාවය ගැන වඩාත් වැඩි දියුණු කරලා දීලා ඒව ගැන හොඳ අවබෝධයකට එන්න ඕන. ඔබ ගැන අවබෝධයකට ආව නැත්නම් බෞද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපේ තියෙන සංස්කෘතියක් බෞද්ධ සංස්කෘතියක් තියෙනවා. මේ වගේ වත්පිළිවෙත් කරන ක්‍රම කීපයක් තියෙනවා. එතකොට මේවා දැනගන්න ඕනේ. වෙනත් ස්වාමීන් වහන්සේලා කවුරුවත් ඔය විදිහට මතක බණක් කියන්නේ නැහැ. මොකද මේ පන්සල් 10ක් 11ක් එක්කම සම්බන්ධතාවයක් තියෙනවා. තිබුණා වුණාට ඒ පන්සල් වල ඔහොම නෙමෙයි වෙන්නේ. කන්දේකතරසෝ අවසානයේ වෙන්නේ නැද්ද? ධම්මපදයෙන් ගාථාවක් අරගෙන ඒක තේරුම් කරලා ඒ ධර්මානුශාසනාව ඒ විදිහට ධර්ම දේශනාවක් කරනවා මිසක් මේ මතක බණක් කියන්නේ නැහැ. ඒ මතක බණක් නොකියන හේතුවෙන් අපේ මිය පරලෝකීය ඥාතීන් සුගතිගාමි වෙන්නේම නැහැ. සුගතිගාමි වෙන්නේම නැහැ. පිටින් හවුදුනම වැඩම ඒ හවුදු දන්නේ. එතකොට ඒ මතක බණ කියනකොට පින්වතුනි මේ ගමත් එක්ක සහසම්බන්ධ වූ විහාරස්ථානය කරගත්තු පින්කම් ඒ වගේම ගමේ සමාදාන කටයුතු ඒ වගේම ස්වේච්ඡා සංවිධානවල කටයුතු සිද්ධ කරුවට පස්සේ මේ මිය පරලෝකීය ඥාතියට 7 දවසේදී බණ කියන්නේ මේ ධර්මානුශාසනාවයි. නැතු අමුතුවෙන් පටිච්ච සමුප්පාදයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කියන්නේ නැහැ. එහෙම කියන්න ඕනෙත් නැහැ. මොකද හේතුව කරපු පින්කම් තමයි මතක් කරන්නේ. එයා කරපු පින්කම් මතක් කරන්නේ අර ස්වාමීන් වහන්සේ. එතකොට පින්වතුනි හොඳට අවබෝධයට ගන්න මේක සෙල්ලමක් නෙමෙයි මේ පින්කම් කරනවා කියන එකත් ධර්ම ශාසනයේ වත්පිළිවෙත් කරනවා කියන එකත්. එතකොට පින්වතුනි ඒ මතක බණක් කියනකොට අහලා තියෙනද ධර්මාශෝක රජු. ධර්මාශෝක රජු වෙහෙර විහාර 84000ක් හදලා වෙහෙර විහාර 84000ක් හදලා තමන්ගේ දුවයි පුතයි දෙන්නම ශාසනයට දායාද කරලා අවසානයේදී මරණයටපත් වෙනකොට සේවිකාවක් විසින් අර පවන් සරණ වටහපත තමන්ගේ ඇඟේ වැදීම තුලින් හටගත්තු පටිගය තුලින් ඒ පටිගය හට ගන්නකොටම මරණයටපත් වෙලා පටිග සහගත සිතකින් ඊගාව ප්‍රතිසන්දි චිත්තේ සකස් වෙලා උප්පත්තිය ලැබුවාම පිඹුරක් වෙලා තමයි උපත ලැබෙන්නේ. එහෙනම් පින්වතුනි 84000ක් පින්කම් කරලා තමන්ගේ දුවයි පුතයි නේද? දවයි පුතයි ශාසනයට දායාද කරලා පිඹුරක් වුණා නම් ඔබ අප කොහේ යයිද? හැබැයි පින්වතුනි මල පූජා කරලා දිව්‍ය ලෝකෙ උපදින්නත් පුළුවන්. පුංචි දෙයක් කරලා දැන් අපි හිතමුකෝ යම් කිසි අකුසල කර්මයක් කරලා කල්ප ගාණක් නිරේ යන්න පුළුවන්. යම් කුසල සහගත සිතකින් යම් කිසි පින්කමක් කරලා දිව්‍ය ලෝකවල කල්ප ගාණක් ඉන්න පුළුවන්. වෙහෙර විහාර 84000ක් හදලා අපායේ සතර අපායේ උපදින්න පුළුවන්. ඒව හොඳට ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕනේ. වෙහෙර විහාර 84000ක් හැදුවත් පින්වතුනි තමන්ගේ සිත දමනය කරගෙන හිටියේ නැහැ. තමන්ගේ සිත දමනය කරගෙන හිටපු නැති නිසා පටිඝ සහගත සිතක් හැදුණු මොහොතේදීම චුතිචිත්තය සකස් වෙච්ච නිසා එයා පිඹුරෙක් වෙලා බවට පත් වුණා. ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ බලනවා තමන්ගේ පියා රහතන් වහන්සේ කෙනෙන්නේ. තමන්ගේ පියා කොහෙද මරණයෙන් පස්සේ උපත ලැබලා තියෙන්නේ කියලා. බලපුවම පිඹුරු ආත්මයක තමයි උත්පත්තිය ලැබලා තියෙන්නේ. ඊට පස්සේ කල්පනා කරා මගේ පියාණන්ට මම පිහිට වෙන්න ඕනෑ කියලා ළඟට ගිහින් තාත්තේ කියලා කතා කරනවා. අපි අහලා තියෙන දේවල්. එතකොට තාත්තේ කියලා කතා කරනකොට මෙයාට පිවිනවා. සැර කරනවා. අර පිඹුරු ආත්මයේ තියෙන පටික සහගත සිතක් නේ තියෙන්නේ. සුස් කරලා පිමින. ඊට පස්සේ ඒ පිමිනකොට ඇයි මට ඔහොම පිමින්නේ? ඔබ වහන්සේ තමන්ගේ හිටපු එකම දුවයි පුතයි ශාසනයට දායාද කරලා පූජා කරා. ඒ වගේම වෙහෙර විහාර 84000කට වැඩි ප්‍රමාණයක් සකස් කරලා ඔක්කොම සකස් කරලා මේ විදිහට කරලා අද දවසේ ඇයි මේ පිඹුරෙක් වෙලා ඉන්නේ කියලා මතක බණක් කියනවා. අද දවසේ තමයි මේ පිඹුරු ආත්මේ ගාවට යන්නේ. ගිහිල්ලා මේ බණ ටික කියන්නේ 7 දවසෙන් තමයි. එතකොට මතක් කරලා දෙනවා තමන්ගේ කුසල ශක්තිය.
දින 7කින්. කුසල සත්‍ය මතක් කරලා දෙනකොට මොකද වෙන්නේ? අවසානයේදී මේ පිඹුරු ආත්මයට දරා ගන්න බැරි කුසල සම්භාරයක් මතුවෙනවා. ඒ කුසල සම්භාරයක් පුණ්‍ය සම්භාරයක් මතුවුණාට පස්සේ මේ දරා ගන්න බෑ මේ පිඹුරු කයට. මේ පින. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කය විනාශ වෙලා පුපුරලා කියලා කියන්නේ පුපුරලා මරණයටපත් වෙනවා. විනාශ වෙලා නිදාගෙන හැරෙනවා වගේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උප්පත්තියක් ලබනවා. හොඳ කයක් ඇතුව ඒ පුණ්‍ය ශක්තිය දරා ගන්න පුළුවන් කයක් ඇතුව උප්පත්තිය ලබනවා. හරිද? දැන් මතක බණ කිව්වා. දැන් මතක බණ දැන් කියනවද ගෙවල් වල? නැහැ. එහෙම කියන්නේ නැත්නම් අපිට කෝ පිටිනා යම් කිසි අවස්ථාවක සිත දියුණු කරපත්තු නැති කෙනෙක් මරණයටපත් වෙනකොට දුර්වල සිතක් ඇතුව මරණයටපත් වෙනවා. දුර්වල සිතක් ඇතුව මරණයටපත් වුණොත් දුගතිගාමී තමයි උප්පත්තියක් ලබන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් අතමුදවන්න පුළුවන් 7 දවසේ දානෙද. 7 දවසේ බණ කියන දවසේ. ඒ 7 දවසේ බණ කියනකොට මතක බණ කිව්වොත් එයාට බණ ඇහෙනවා. ඒ ප්‍රාණකාරයාට ඒ බණ ඇහිච්චාම එයා එතනින් සුගතිගාමී වෙනවා. එතකොට පින්වතුනි තව එකක් තියෙනවා අපේ වැඩිහිටියෝ පාරම්පරිකව කරගෙන ආපු එක සිරිතක් තියෙනවා දැන් ඒක ගිලිහිලා තියෙනවා. මම මේ අපේ YouTube channel එක හරහා මේ ප්‍රඥාවන්තයින් මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. අවබෝධ කරගන්න. සමහර අය කියනවා අපේ අම්මා තාත්තාට කන්න දුන්නේ මේසට ඇරලා. ගෙදර මේසට ඇරලා හොඳට ප්‍රණීත විදියට පිඟන් වලට බෙදලා ලස්සනට ආහාර පාන ටික දුන්නේ. දැන් මොකටද මේ කැලේට ගිහිල්ලා බත් එකක් තියන්නේ කියන හැඟීමක් තියෙනවා. සම්මත දෘෂ්ටික වෙන්න උපාසකම්මලට මේ කරුණු කාරණා ටිකත් මම පැහැදිලි කරලා දෙනවා. එතකොට මේ මියපරලෝකීය ඥාතියාට තමන්ගේ ගෙදර තවදුරටත් මනුස්සාවස නැති නිතයානේ මෙතනින් මියපරලෝකී නේද? ආයුක්කේ මරණය, කම්මයක්කේ මරණය, උභයක්කේ මරණය, උපච්ඡේදක මරණය. ඒ මරණයක් තුලින්නේ මේ හේතු සම්පත් තුලින්නේ මරණයටපත් වෙන්නේ. එතකොට මේ කයත් තියාගෙන මේ නිවසේ තවදුරටත් ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන් නම් ඉන්නවනේ මේ නිවසේ. ඉන්න බැරි නිසානේ මේ කය අතරලා ගියේ. එතකොට කය අතරලා ගියාට පස්සේ නැවතත් ආයෙ මේ නිවසට එන්න පුළුවන්. එන්න උවමනාවකුත් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ. පින්වතුනි අපි പ്രേත ලෝකේ ගැන අහලා තියෙනව නේද? പ്രേත ලෝකේ പ്രേතයෙකුට කෙල සොටු සෙම සරව තම ආහාරයට ගන්න. මේ പ്രേත ලෝකේ ඇඟිල්ලක් ගහන්න බැරි තරම් പ്രേතයන් ඉන්නවා කියලා අහලා තියෙනවා. අහලා තියෙනවා. එතකොට කෙල සොටු සෙම සරව තම ආහාරයට ගන්න. කාරලා කෙල ගහලා බිමට කෙල ගහනවනේ. බිමට කෙල ගහනකොට තමන්ගේ ඥාතියා ඉන්නවනේ ඔය අතරතුර. එතකොට ඒ ඥාතියට මේ කෙල ටික කන්න හම්බෙයිද? ඒ ඥාතියට කෙල ටික කන්න හම්බෙන්නේ නැහැ. මොකද අර කෙලවලට ළඟම ඉන්න പ്രേතයෝ ටික ඒ කෙල ටික කාලා ඉවර කරනවා. දැන් අපේ ඥාතියා බැරි වෙලාවත් උස പ്രേතෙක් වුණොත් එයා මෙහෙම නැමිලා අර කෙල ටික ගන්නකොට වෙන പ്രേතයෝ කාලා ඉවරයි. එතකොට එයා ඉන්නේ සුදහගින්දරේ. එයාට බඩගින්නෙන් ඉන්නේ. කවදාවත් එයාට කැම බීම ටික හම්බ වෙන්නේ නැහැ. කැම බීම ටික හම්බ වෙන්නේ නැත්තම් මොකද දැන් කරන්න ඕනේ? එයාට කැම අපි දෙන්න ඕනේ කොහොම හරි. අහලා තියෙනව නේද බිම්බිසාර රජතුමා දානයක් දුන්න විදිහ? මම ඔයාලට කලින් පැහැදිලි කරලා දුන්නේ. ඒ ආයත මෙහෙම වස්ත්‍ර පූජා කරනකොට එහෙම වස්ත්‍ර ලැබෙනවා. ඒ ආයත පැන් පූජා කරනකොට ඒ ආයත පැන් ලැබෙනවා. ඒ ආහාර පාන පූජා කරනකොට ඒ ආයත ආහාර ලැබෙනවා. එතකොට මෙහෙදී අපි මොකද කරන්නේ? තමන්ගේ මියපරලෝකීය ඥාතියට ආමන්ත්‍රණය කරලා කියනවා උපසමාත්‍ය මොකද්ද ගාතාව? ගණ්ඩන් පාණීයම් පිට එහෙම කියලා සාමණේර බණදහම් පොතේ තියෙනවා. ඒ ඥාති ප්‍රේතයාට පුද කරන ගාතාවක් තියෙනවා. ඥාති ප්‍රේතයාට පුද කරන ගාතාවක් තියෙනවා. ආහාර පාණීයම් පිට පතිනන්හාතු සන්තුට්ඨේ ඥාති ප්‍රේතා ඉදා බලී කියලා තියෙනවා. මට මුල ටික මතක නැහැ. එතකොට ඒ ගාතාව මම ගාව තිබුණා. ඉතින් එහෙම බණදහම් පොතේ සාමණේර පොතේ තියෙන ওই විදිහට ඥාතීන්ට මේ සංග්‍රහ කරන ක්‍රමයක්. එතකොට ගොක්‍රාන් වලින් ඇද්දට පස්සේ පංච පාණීයම් භෝජනම් පිට පතිගන්නාතු සම්සුත්තේ ඉදා ගන්නවන තීත්තු. ඉදා වේතා ඉදා බලි. හරි. ඔය විදිහට තමයි ගාතාව කියවෙන්නේ. ඔය ගාතාව කියලා එහෙම නැත්නම් සිංහලෙන් කිව්වත් කමක් නැහැ. තමන්ගේ මිය බලෝ කියලා අම්මේ තාත්තේ අද දවසේදී මේ මතක බණක් අද දවසේදී කියනවා. ඒ මතක බණ අහන්න එන්න මෙතන තියෙන ආහාර පාන සියල්ල බුද්ධි විඳින්න මේ ආහාර පාන බුද්ධි විඳලා හොඳට සිත සතුටු කරගෙන මේ බණ ටික අහලා
සපවත් ජීවිතයකට සංසාර ගමනින් කෙලවර දැක ගන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ඉතින් ඔය කතාව වැඩි හිටියෝ අපේ ඉස්සර අතීත කාලේ ඉඳන් කරගෙන ආවා. දැන් මෑතකදී මේ ස්ටයිල් එකකට ඕක කරන්නේ නැහැ. දැන් බලන්නකෝ සෑම වයසට ගියාම සෑම වයසක මිනිස්සෙකුට ප්‍රේතෙක් වෙනවනේ. වයසට ගිහින් මැරෙනකොට ප්‍රේතෙක් වෙනවා. ඒ මැරිච්ච කෙනා මේ බලාගෙන ඉන්නවා දැම්මට පින් ටිකක් දෙයි දැම්මට පින් ටිකක් දෙයි කියලා බලාගෙන ඉන්නවා ඉඳලා ඉතින් අර මනුසාවුස 100යි ප්‍රේතාවුස කල්ප ගණන්නේ. ඉතින් ඒ අතරතුරේදී මෙයාගේ දුර්වලතාවයක් දැකපු හැම අවස්ථාවකදීම ඇඟට වැහෙනවා. වයසක මිනිස්සු මැරෙනකොට මූණ රෞද්‍ර වෙනුවක් එනවා. රෞද්‍ර වෙනුවක් එනවා ප්‍රසන්න නැහැ. හැම රැලි වැටිලා බොහොම කෙසඟ වෙනවා. ශරීරය කෙට්ටු වෙලා යනවා. කොච්චර ආහාර පාන ගන්නත් බෑ. එපා වෙනවා. තමන්ගේ ශරීරයට ඒ പ്രേත ආත්මය ඇතුළු වෙලා ඒ പ്രേතයාගේ ඇතුලේ ඉඳන් ශරීරයේ කෙලසුතු සමසරව ආහාරයට ගන්නවා പ്രേතයා. හැබැයි මේ ඇස්වලට පේන දෙයක් නෙමෙයි මේක. මේක සාමාන්‍යයෙන් කෙනෙක් කියනකොට මේ මුණ පිස්සුව දෝක වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වුණාට තමන් හොඳට සිත දියුණු කරගත්තු යෝගාවචරයෙක් නම් මෙව සියසින් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රඥාව අධික උපාසක පිරිසකට මෙව හොඳට සසුදක්ෂේ අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි සමහර අය පෘථග්ජන ස්වභාවයේ ඉන්න අයට මේවා විශ්වාස කරගන්නවත් මේවා ගැන දන්නවත් නැතුව ඔය නිකන් ආවාට ගියාට ගිහිල්ලා මේ ඒ අය නිකන් බොරුවට පවුරව ගන්නවා ක්‍රමවේදය හරියට තේරුම් ගන්නේ නැහැ. ඉතින් එහෙනම් පින්වතුනි මේ ඥාති ප්‍රේතයාට ඒ විදිහට කැම වේලක් දෙනකොට දැන් ඕගොල්ලන්ගේ ගෙදර බුෆේ සෙට් එක හරි ගස්සලා 500කට විතර ඥාති හිත මිත්‍රාදීන්ට එන්න කියලා කැම දෙනවා. 500කට කැම දෙනවා. ඒ 500කට කැම දෙනකොට අම්මා වෙනුවෙන් එක්කෙනෙක් සිහිපත් කරලා බත්තෙන්ද කයින් කිරුවද? ඒ ඉස්සරලාම මුදුන් හැන්දෙන්න ඒ කැම වලින් ටිකක් අයින් කරනවා අපේ අම්මා වෙනුවෙන්. තාත්තා වෙනුවෙන් මේ පින්කම කරන්නේ මේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් මිය පරලෝ ගිය ඥාතියා වෙනුවෙන් කියලා කෑම එකක් අයින් කරනවා. අයින් කරලා ඒක අර ගොක්‍රෑන් වලින් සකස් කරලා තියෙන කොටුවක ගිහින් මැද තියලා පහනකුත් පත්තු කරලා වතුර වීදුරුත් තියලා ඒ අවශ්‍ය සියලුම જાති තියලා අඬ ගහලා කියනවා අම්මේ තාත්තේ ඇවිල්ලා මේ ආහාර පාන බුද්ධි විඳින්න. හොඳට කාලා බීලා අද දවසේ ස්වාමීන් වහන්සේ මතක බණක් කියනවා. ඒ බණ ටික අහලා මේ සපවත් ජීවිතයකට හොඳ ස්ථානයක උප්පත්තිය ලබන්න කියලා කියනවා. ඉතින් එතකොට ඒ කාරණාව වෙන්නේ නැති නිසා දැන් ප්‍රේතය භූතෝ වැඩි. ඊට ඉස්සෙල්ලාට ඉස්සෙල්ලා දැන් නාමවල ඒ බත දියන්නේ පස්සේ එතකොට ඉස්සර ඒ ස්වාමීන් වහන්සේලා වඩම්මන්න යනකොට ඉස්සරලාම අපි වැඩම්මේ ස්වාමීන් වහන්සේලා පයින් ඉස්සර ස්වාමීන් වහන්සේලා වඩම්මන්න යන්නේ ලංකාර පෙට්‍රල් මැච් එකක් අරගෙන පයින් යනකොට ඉස්සරලාම ඒ පන්සල් යන කට්ටිය ඉස්සරලා කෑම කන්න කියලා කියනවා. එතකොට අපේ පුංචි කාලේ අපි අර ගිහින් ඉඳගෙන කෙහෙල් කොලයකට බත් දෙරලා දීලා අපි බත් ටික කාලා ඉස්සරලාම ටිකක් අයින් කරලා එතකොට ඒක පිටට ගෙනින් දානවා අර විදිහට කැම වේලකුත් වෙන් කරනවා ඉස්සරලාම කැම වේලක් වෙන් කරලා තමයි අනිත් අය කැම දෙන්නේ එහෙම දීලා කාලා ඊට පස්සේ ඒ කැම ටික කාලා හාමුදුරුව වඩම්මන්න යනවා පොඩි කට්ටිය. ඒලා හාමුදුරුව සාදුකාර මැද්දේ වඩම්මගෙන එනවා. වඩම්මගෙන එනකොට පාදෝවණේ කරලා වතාවත් කරලා ගෙදරට වැඩම්මලව උස්සාසනවල හිඳවලා ධර්ම දේශනාව කරනවා. මතක බණ කියනවා. දැන් මොකද වෙන්නේ? දැන් ස්වාමීන් වහන්සේලා මේ විද්‍යාව දියුණු වෙලා තාක්ෂණය දියුණු වුණු නිසා වාහනයකින් වඩම්මවලා ගේ ගාව ඉඳන් එතනදීම ආසනෙන් ඇවිල්ලා වාඩි වෙනවා. ඒ වාඩි වුණා තා එහෙමත් කමක් නැහැ. නමුත් අර කරයිතු වතාවත් ටික කරන්න බෑ. මේ ප්‍රඥාවන්තයින්ට විතරයි මේ බුද්ධ ශාසනය මේ වගේ වත් පිළිවෙත් කරන්න පුළුවන්. නමුත් ඒවා මගහැරලා තමන් ඒ කටයුතු නොකරගෙන හිටියොත් මොකද වෙන්නේ? නැවතත් പ്രേත භූතය වැඩි වෙන්න පටන් ගන්නවා. නේද? ඉතින් ඒ නිසා ඒ ප්‍රඥාවන්තයින් බිහිවෙන්න මේ වගේ දේවල් අවබෝධ කරගන්න ඕනේ. ඒ ඥාති ප්‍රේතේට ඒ කැම වේලක් තියන්න ඕනේ. උපාසකම් වලට තේරුම් ගන්නයි මේ කියන්නේ. කැම වේලක් තියලා ආරාධනා ගොක්‍රෑනක් අදින්න ඕන. ගොක්‍රෑන ඇද්දේ නැත්තම් ආරාධනාව ඒ අයට පිළිගන්න බෑ. එතකොට වටේ ඉන්න අය ඇතුළට එනවා. වටේ ඉන්න ප්‍රේතයෝ වැඩිනේ.
ඒ නිසා මේ ගොක්‍රාණක් ආවරණය කරුවේ නැත්නම් එතන ඇතුළට එනවා. ඒ නිසා තමයි ගොක්‍රාණක් ආවරණය කරලා ඒ ගොක්‍රාණ ඇතුළට ආහාර පාන තියලා පහනක් පත්තු කරලා තියලා පැදුරු එලලා ඊට පස්සේ එතනදී මේ ආරාධනා කරන්නේ ඥාතියාට ඇවිල්ලා මේ තමන්ගේ ආහාර පාන ටික බුද්ධ විඳලා සතුටු වෙලා මතකමනක් ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනා කිරීම තුළින් එනවා ඥාතිය. එනවා කියන්නේ අපි දන්නා දිව්‍ය ලෝකේ ඉපදුනාද කියලා. අපි දන්නා പ്രേත ලෝකේ ඉපදුනාද කියලා. සතර අපායේ ඉපදුනාද කියලා දන්නේ නැහැ. එතකොට උපදිච්ච තන අපි දන්නේ නැත්තම් බැරි වෙලා හරි പ്രേත ලෝකේ ඉපදුනොත්. එතකොට තමන්ගේ මේ පරලෝකීය ඥාතිය වෙනුවෙන් මේ 500කට විතර ආහාර පාන දීලා ලොකු වියදමක් කරලා කරනකොට තමන්ගේ අම්මා වෙනුවෙන් එකපත් හන්දකයි වුණාද? තමන්ගේ තාත්තා වෙනුවෙන් එකපත් හන්දකයි වුණාද? නෑ. දැන් ඒක වෙනස් වෙලා. ඒ නිසා ඉස්සල්ලාම බත් හන්දක් තමන්ගේ ඥාතිය වෙනුවෙන් වෙන් කරලා ඒ ඥාතියට ආරාධනා කරලා ඒ ඥාතියට එන්න කියලා බණ ටිකක් අහලා මේ බණ ශ්‍රවණය කරලා සුගතිගාමී වෙන්න කියලා ආරාධනාවක් තියෙන්න ඕන. ඒක සම්‍යක් දෘෂ්ටිකයි. ඒක මිත්‍යා දෘෂ්ටික කියලා තමයි හිතාගෙන ඉන්න කට්ටිය. නමුත් මේ සත්ත්ව ලෝකයේ ඉන්න ධර්මාශෝක රජුරුව පිමුරෙක් වෙලා ඉපදුනා නම් උපාසක අම්මලා ගැන කවර කතාවද? ඒ නිසා කොයි ලෝකෙ කොහොම උපදිනවද කියන එක අපිට විශ්වාස නැහැ. ඒ වුණාට හැබැයි සිත දියුණු කරගත්තු අය මලක් පූජා කරලා සද්ධාවෙන් සුගතිගාමී වෙනවා. දිව්‍ය ලෝක සබ සම්පත් ලබනවා. නේද? ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙනත් ඒ අය රහතන් වහන්සේලා වට මාර්ගඵල ලබනවා. සෝවාන් තත්ත්වයටපත් වෙනවා. සෝවාන් තත්ත්වයටපත් වුණොත් විතරයි දුගතිගාමී නොවන්නේ. ඒ සෝවාන් තත්ත්වයට දැන් ධර්මාශෝක රජුගේ සෝවාන් වෙලා හිටියේ නෑනේ. ඒ හින්දා තමයි සතර අපායේ ඉපදුනේ. ඉතින් ඒ නිසා සෝවාන් වෙන්න බැරි වෙලාවත් අපහසුතාවයක් තිබුණා. සෝවාන් වෙලා හිටියේ නැත්නම් දුගතිගාමී වෙනවා. ඒක ඉස්තරයි. මොකද හේතුව කෙලස් වඩවලා බොහෝම කෙලස් බරිත වෙලා නේද? කෙලස් කර්ම වලින් තමන්ගේ සිත අපරිසුදු කරගෙන ඉන්න අය උපදින්නේ പ്രേත ලෝකවලමයි. ඒක අපි දන්නවා. ඒ නිසා අපි මොකද කරන්නේ? යුතුයකමක් කරනවා වගේම අම්මා තාත්තා වෙනුවෙන් මේ පාරලෝ ගියාම එයාට දම්පැන් පූජා කරලා පින අනුමෝදන් කරනවා වගේම 7 දවසේදීත් මේ වගේ ආහාර එකක් ගොක්‍රාණක් වෙනම කොටු කරලා සීමාවක් හදලා ඒ සීමාව ඇතුළට ආරාධනා කරපුවම වෙනත් කිසි ප්‍රේතයෙකුට එතෙන්ට ළඟා වෙන්න බෑ. ඒ තමන් ආරාධනා කරපු ප්‍රේතයාට විතරයි මේ ගොක්‍රාණ ඇතුළට එන්න පුළුවන්. ඒ වගේ වටිනා අවස්ථාවක ප්‍රේත භූතයෙන්ට කිට්ටු වෙන්න බෑ. දැන් ඔය පිරිත් කියනකොට පිරිත් මණ්ඩපේ ගාවට ප්‍රේතෙන්ට එන්න බෑනේ. රුවන්වැලි සෑය ගාවට ප්‍රේතෙන්ට යන්න බෑනේ. ඒ වගේ අත්දැකීම් තියෙනවා අපිට. ඉතින් ඒ නිසා අපිත් මොකද කරන්න ඕන? සීමා මාර්ගයක් හදලා ඒ සීමාව ඇතුළේ ආහාර පාන තියලා තමන්ගේ ඥාතියන්ට කැම එකක් තියපුවාම පින්වතුනි ඒ තමා නොමින් මිය පොළොගේ ඥාතිය ඇවිල්ලා මේ ආහාර පාන බුද්ධි විඳලා තමන් මේ බණ ටිකක් අහලා සුගතිගාමී වෙනවා. එතකොට අනිත් ඔක්කොම කැම කාලා එයාට බණ ටිකක් කියන්නේ පටිච්චසමුප්පාදේ වගේ වෙන මොනවා හරි ධර්මයක් සූත්‍ර දේශනාවක් ධම්මපදයෙන් ගාථාවක් කියලා බණ ටිකක් කිව්වට ඒ පින අනුමෝදන් කරන්න අමාරුයි. මොකද හේතුව එයා ගැන සැලකිල්ලක් නැතුව බණ ටික විතරක් කිව්වට වැඩක් නැහැ. මොකද එයාට අමතක වෙච්ච එයා කරගත්තු කුසලතාවයන් පුණ්‍ය කර්ම පින්කම් නේද? ඒවා මතක් කරලා දෙන්න ඕනේ. ඒවා මතක් කරලා දීම තුලින් තමයි අය සැපෙන් සැපයටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා මතක බණක් කියන්නේ මකත නෙමෙයි මතක බණක්. ඒ මතක බණක් කියන්නේ එයාගේ ಗುಣ සිහිපත් කරන ධර්ම දේශනාව. ඒක ඒ විදිහටම සිද්ධ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ මේ පරලෝකයේ ඥාති සුගතිගාමී කරන්න පුළුවන් එක අවස්ථාවක් වෙයි. තවත් අවස්ථාවල් වලින් පුළුවන්. නමුත් 7 දවසෙන් විශේෂයි. මොකද හේතුව අර ඒ අවස්ථාවේදී ඒක කරන්න සුදුසුම කාලය තමයි ඒ වෙලාවේදී එහෙම කරන්නේ. හරිනේ. ඒ නිසා අද දවසේ මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරලා හොඳට අවබෝධයට ඇවිල්ලා ඒ කටයුතු ටික කරගන්න ඕන. ඉතින් ඒ වගේ එහෙම කටයුතු කර ගැනීම තුළින් පුදුමාකාර කුසලයක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා සම්‍යක් දෘෂ්ටික වෙන්න අපි දන්නේ නැහැ අපේ තාත්තා මැරිලා කොහෙද ඉපදුනේ කියලා. අපේ අම්මා මැරිලා කොහෙද ඉපදුනේ කියලා. දන්නවනම් නොතිබ්බට කමක් නැහැ. දන්නේ නැති නිසා තමයි අවනිශ්චිතව අර කෑම වේල බල්ලෙකුට හරි කමන්නේ ඒ වෙනුවෙන් දානයක් හැටියට පූජා කරනවා. දැන් අර බණ ටිකක්වත් අහන්නේ නැති මිනිස්සු 500කට කන්න දෙනවට වඩා තිරිසන් ලෝකයේ ඉන්න තිරිසන්ව සමානයි බල්ලොත් සමානයි. මොකද හේතුව ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව බණ අහනවා සමහර අය. ඔය ගෙදරකට ගියාම බණ ටිකක් අහලා තමයි බත් හැන්දක් කන්න ඕනේ. එතකොට තමයි ආනිසංස වැඩි. නැතුව පිළිගන්නට වෙලා පුටුවරක් කර කර ඉඳලා හාමුදුරුවෝ නැගිටලා ගියාට පස්සේ පොලිමට ඇවිල්ලා බත් ටිකක් කන එක නම් සුදුසු නෑ බෞද්ධයෙකුට. ඒ නිසා
ඉතින් ඒ නිසා හොඳට ධර්මය අවබෝධ කරගෙන සීලයක සිත පිහිටවාගෙන හොඳට ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරලා බත්තෙන් දැක්කවොත් ඒකතන තියෙන කුසලය මෙච්චරද කියලා කියන්න බෑ. දුස්සීලයකට දෙන දාණයට වඩා සිල්වතෙකුට, ඒ කියන්නේ දුස්සීලයකට දෙන දාණයට වඩා සිල්වත් කෙනෙකුට දෙන දාණය වටිනවා. ඒ නිසා එදා 7 දවසේ දාණය හැන්දාවට ගිහිල්ලා හොඳට ධර්මයේ ශ්‍රවණය කරලා සිත කය වචනය සංවර කරගෙන ධර්මයේ ශ්‍රවණය කරලා ඊට පස්සේ බත්තෙන් දැක්කවම මේකේ මහත් දාන සංස්කෘතිය තියෙනවා මිය පරලෝකේ ඥාතියට. ජීවතුන් අතර ඉන්න අයටත් ඒකේ ආනිසංස තියෙනවා. ඉතින් ඒ නිසා ආන් ඒක කරන්න ඕනේ. එහෙම කරොත් පින්වතුනි උපාසකම්මලාටත් මේ සංසාර දුකින් ගැලවෙන්න පුළුවන්. මේ ප්‍රධාන වශයෙන්ම මේ අපි ඉතින් මලකේවල් වලට දානිකවල් වල සම්බන්ධ වෙන නිසා තමයි මේ YouTube නාලිකාවට මේක දාන්නේ. ඉතින් දැන් මම හැමෝම අවබෝධ කරගෙන මේ අය ප්‍රඥාවන්තයෙන් බවට වෙලා ඒකේ බත්හැන්දක් අහක ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් දානේ එක කොටසක්. දන් දෙනවා කියන එකේ එක කොටසක් තමයි තිරසන් සතෙක් හරි දාන ටිකක් ගන්නවා කියන එක. ඒ වුණාට ඉස්සල්ලාම මුදුන් හන්දෙන් තමාගේ අම්මා දැන් ওই මලගෙදරට ගියාම බණ ටික කියනකොට කෑම කනකොට මේ තමා නමින් මිය පරලෝකයේ නන්ද වෙනුවෙන් තමයි බත් ටිකක් කන්නේ කියලා කාට හරි මතක් කරනවද? කාටවත් මතක් වෙන්නේ නැහැ. ඔය තියෙන දමලා අරිනවා මිසක් කවදාවත් මේ අපේ අම්මා මැරිච්ච හින්දා තමයි මේ අපේ නන්දා මැරිච්ච එක නිසා තමයි අපේ සහෝදරයා මගෙත් එක්ක හිතවතා මැරිච්ච නිසා තමයි අද බත්යන් දක්වන්නේ අපේ පින් සිද්ධ වෙච්ච ආවේ කියලා හොඳ අවබෝධයෙන් බත් ටිකක් කන අය බොහොම දුර්ලභයි. නියමිත පස්සා සමානයි බොහොම සුළු කොටසයි. ඉතින් ආන්ගේ වගේ නිකන් ආවට ගියාට ඔබ මේවා කරගන්න නැතුව බෞද්ධයෙන් හැටියට දානයක් දෙනවා නම් ඕම ඔය වගේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන දම්පම් පූජා කරන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? තමන්ගේ මිය පරලෝකයේ ඥාතියරත් ඒකේ ආනිසංස ලැබෙන්නේ නැහැ. තමන්ටත් ඒකේ ආනිසංස ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දෙපැත්තම හොඳ වෙන්න නම් මේවා අවබෝධයෙන්ම මේ විදිහට කරපුවාම හොඳයි වටිනවා. ඉතින් ඒ නිසා අද දවසේදීත් මම හිතන්නේ 2026 වර්ෂයේ පළවෙනි පොහොය මේ පළවෙනි දවස ජනවාරි මාසයේ 3 වෙනි ඉරිදිනට නියමිතව තිබුණු මේ ධර්ම දේශනාව අද දවසේදී මේ විදිහට සිද්ධ කරනවා. ඉතින් බොහොම සතුටටපත් වෙන්න අද දවසේදී දහම් කරුණු නොදන්නා දහම් කරුණු රාශියක් අවබෝධ කරගන්න ලැබුණා. මේ තුලින් ජනතවන්නා වූ පුණ්‍ය ශක්තිය අප නමින් මිය පරලෝකයේ සියලුම මියගේ ඥාතීන්ටත් එකසේම අනුමෝදන් වේවා. ඒ වගේම තමන් නමින් මිය පරලෝකයේ දෙමාපියන් ඇතුළු ඒ වගේම ඥාතීත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ ආරාමයේ මේ භාවනා වැඩසටහන් කරන ස්ථානය නිර්මාණය කරපු සියලුම අයටත් මේට අතහිත දීලා කටයුතු කරපු සියලුම දෙනාටත් ඒ වගේම අද උදෑසනින් නම් මේ වෙනකම්ම දම්පම් පූජා කරපු සියලුම දෙනාටත් මේ රැස් කරගන්නට යෙදුණු පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අවබෝධ වීම තුලින් ප්‍රත්‍ය වීම තුලින් අජරාමර නිවනින් සැනසෙන්නට මේ පින්කම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්රක්ඛන්තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ බෞද්ධ ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍ය